සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. සියලු දෙනාගේම අවසර. අද අපි මේ බලන්න යන්නේ ගුරු වෘත්තිය සහ සමාජය එහෙම නැත්නම් සමාජ අපේක්ෂාවන් පිළිබඳව සමාලෝචනයක යෙදෙන්න. ඉතින් අපේ අද මේ වැඩසටහන කීප වතාවක් මම පවත්වලා තියෙනවා කලිනුත්. ඒකට සහභාගී වෙන්න බැරි අයට සහභාගී වීම සඳහාත් විශේෂයෙන්ම මහනුවර මයිලපිටිය මහවිදුහලේ ඉල්ලීමක් මත අද මේ වැඩසටහන නැවත පැවැත්වන්න තීරණය කරා. ඒ ඔස්සේ තමයි මේ වැඩසටහන අද විශේෂයෙන්ම සංවිධානය වෙන්නේ. මයිලපිටිය මහවිදුහලේ සාන්ද්‍ර ජොංගිරණත හමුදාවේ ඒකක භාර ගුරුතුමියගේ විශේෂ ඉල්ලීම මත සහ ඒ විදුහල් තෙත්තිතුමාත් ඉල්ලීමක් කරා. ඒ අනුව තමයි මේ වැඩසටහන අද මේ පවත්වන්න යන්නේ. මුලින්ම මම සුළු හැඳින්වීමක් කරන්නම් මං ගැන අලුතෙන් සම්බන්ධ වෙන අය සඳහා. මම වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජේ.එම්. නිලාම් ළමා රෝග විශේෂඥ වශයෙන් කටයුතු කරනවා. දැනට පේරාදෙණිය ළමා රෝහලේ සිරිමාව බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වශයෙන් කටයුතු කරනවා. මගේ වෘත්තීය කාලේ 1991 ඉඳන් මම MBBS එක ගත්තේ 1991. 2000 ඉඳන් මේ වෙනකම් ළමා රෝග විශේෂඥ වශයෙන් කටයුතු කරලා තියෙනවා. දේශන පටන් ගත්තේ මම ඊටත් ඉස්සෙල්ලාම ඇත්තටම පළමුවෙන්ම මම දේශන හැටියට කරේ ප්‍රථමාධාර පුහුණු කිරීම දේශන 1984 ඉඳන්. එතකොට ඊට පස්සේ ළමයින්ට සහ වැඩිහිටියන්ට කතා කරන්න පටන් ගත්තා නිරෝගී මනසක් පිළිබඳව 1986 ඉඳන්. ඒ වගේම මෙම දේශනය වෘත්තිකයන් සහ සමාජය කියන මාතෘකාව ඔස්සේ විවිධ වෘත්තිකයන් සඳහා ගුරුවරුන්ට පමණක් නෙමෙයි ඇත්තටම විවිධ වෘත්තිකයන් සඳහා මම ඉදිරිපත් කරලා තියෙනවා 2015 සිට. අද විශේෂයෙන්ම මේ ඉල්ලීම ආවේ සාන්ද්‍ර ජොංගිරණත හමුදාවේ ඒකකයකින්. ඉතින් මම සාන්ද්‍ර ජොංගිරණත හමුදාවේ සමාජිකයෙක් 1979 ඉඳන්. ඒ වගේම දැනට 2019 සිට ප්‍රධාන කොමසාරිස් වශයෙන් ශ්‍රී ලංකා සාන්ද්‍ර ජොංගිරණත හමුදාවේ ප්‍රධාන කොමසාරිස් වශයෙන් කටයුතු කරනවා. ඒ තමයි මගේ හැඳින්වීම. ඊළඟට දැන් මේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය අපේ විනය සහ මානුෂිකත්වයෙන් සපිරි සාර්ථක වෘත්තීය ජීවිතයක් කියන එක. මොකද අපේ රටට අපි වගේ දියුණු වෙන රටවල් වලට මානුෂිකත්වය කියන එක අඩංගු වුණේ නැත්නම් වෘත්තීය ජීවිතයක් එහෙම නැත්නම් වෘත්තිකයෙක් සාර්ථක වෙන්නේ නැහැ වෘත්තීයභාවය. අපේ රටේ අපි වෘත්තීන් වල නියැලෙන්නේ විවිධ අඩුපාඩුකම් මැද. දියුණු රටවල් වල නම් කියලා තියෙන විදිහටම වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මානුෂිකත්වය නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඒ කාර්යය හරියට කරාම වැඩේ නිවැරදිව යනවා. නමුත් තුන්වෙනි ලෝකයේ රටවල් වල තියෙන විවිධ දුෂ්කරතා සහ විවිධ වූ මේ අපේ තියෙන අඩුපාඩුකම් එක සමහර විට අපිට සිද්ධ වෙනවා විශේෂයෙන්ම මානුෂිකත්වය කියන එක අවශ්‍ය වෙනවා ගුරු වෘත්තිය ගැන ගත්තම විශේෂයෙන්. දැන් අපිට තියෙනවා අංශ දෙකක්. පෞද්ගලික ජීවිතයක් තියෙනවා වෘත්තීය ජීවිතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ වෘත්තීය ජීවිතයේ කාලය ගත්තම 60%ක් විතරම දවසින් ගත වෙන්නේ ඒකට. පෞද්ගලික ජීවිතය කියන එක අඩු ප්‍රමාණයක් 40%ක් පමණයි. මේක තමයි සාමාන්‍ය තේරුම් ගැනීම. එතකොට දැන් අපි ගෙදර ගත කරන කාලය වුණත් රැකියා ස්ථානයේ ගත කරන කාලය ගත්තත් මේ තැන් දෙකේම තියෙන එකම මනස, එකම සිරුර, එකම ආත්මය. එකම මනස, එකම සිරුර, එකම ආත්මය. ඒ නිසා අපිට තැන් දෙකේ දෙවිදියකට ඉන්න ගියොත් ඒක ටිකක් අපහසු වෙනවා. අපිට නොදැනීම අපි ඒ දෙපැත්තෙන් එක පැත්තකට වැඩිපුර තල්ලු වෙනවා. ඒ නිසා තමයි අපි වැඩ කරන තැනත් යහපත් සිතුවිල්ලෙන් යහපත් භාවයෙන් හොඳින් හිටියොත් ඒක අනිවාර්යයෙන්ම නිවස තුලටත් ඒ හොඳකම අපි රැගෙන යනවා. එහෙම නැතුව අපිට දෙබිඩි චරිතයක් ගත කරන්න ගියොත් ඒක දෙපැත්තටම බලපානවා. ඒ වගේම කොයි වෙලාවක හරි අපි එකෙන් කඩාගෙන වැටෙනවා. නිසා අපි මේ කතා කරන්න යන්නේ දෙපැත්තම ගැන. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ කොහොමද අපි පවත්වා ගන්න කියන එක සහ අපේ වෘත්තීය ජීවිතයේ කොහොමද අපි පවත්වා ගත යුත්තේ කියන එක. මේ ගැන තමයි අද මේ පොඩ්ඩක් අපි බලන්න යන්නේ. ඊළඟට අපි බැලුවොත් ජීවිතය සහ ජීවත් වීම කියන එක. අපි සියලු දෙනාම මිනිස්සුන් හැටියට ජීවත් වෙනවා. එතකොට මිනිස්සුන්
ගැන මිනිසාම යම් කිසි ආකාරයක පුරසාරම් දෙඩීමක් කරනවා මේ විදිහට. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. අපි ඒ විදිහට කියනවා නම් අපිට තියෙනවා වගකීමක්. ඒ තමයි ඒ අපි පුරසාරම් දොඩන්නා වූ උසස් බව, ගුණාත්මක බව සහ යහපත් බව තම තමන් තුළ තියෙනවද කියලා සෑම මිනිසෙක්ම සිතා බැලිය යුතුයි. සෑම මිනිසෙක්ම ඒ ගැන සිතා බැලිය යුතුයි. මොකද එහෙම නැත්තම් අපිට එහෙම කියන්නත් බැරි වෙනවා. නිසා ඒක පළවෙනි කාර්යයක් වෙනවා සෑම මිනිසෙක්ගම තමන් තේරෙන වයසකට ආවම වැඩිහිටියන් වුණාම කලකට වරක්වත් හිතලා බලන්න ඕනේ ඒ උසස් බව, ඒ ගුණාත්මක බව, ඒ යහපත් බව කියන එක තමන්ගේ ආත්මය තුළ, තමන්ගේ සිරුර තුළ, තමන්ගේ මනස තුළ ක්‍රියාත්මකද කියලා. එහෙම නැත්තම් ඔබ මිනිස්සෙක් යයි හඳුනා ගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ දේ තමයි අපිට ලැබිලා තියෙනවා ආයු කාලයන් දෙකක්. අපි හැමෝම කාලය ගත කරනවා විද්‍යාත්මක ආයු කාලය ගැන හිතමු. විද්‍යාත්මක ආයු කාලය කියලා කියන්නේ දැනට තියෙන සංඛ්‍යාලයකන අනුව සාමාන්‍ය පුද්ගලයෙක් කොච්චර කල් ජීවත් වෙනවද කියන එක. ඒක අවුරුදු 74 76 වගේ වෙනවා. නමුත් අපි කාටවත් එහෙම අපයක් නැහැ අපි සියලු දෙනාටම ඒ කාලයම ලැබෙනවා කියලා. වඩාත් වැදගත් වෙන්නේ ස්වභාවික ආයු කාලය කියන එක. ස්වභාවික ආයු කාලය කියන එකේ තියෙන එක දෙයක් තමයි නියතයක් තියෙනවා මරණයයි. නමුත් අනියත වූ කාලයකින් එකෙන්නේ. අවිනිශ්චිතයි. කවද්ද එන්නේ කියන එක අපිට අවිනිශ්චිතයි. නමුත් අපි සියලු දෙනාම දන්නවා ඒ මොහොත එන බව. මෙන්න මේ කතන්දරය පොඩ්ඩක් පිළිගන්නවා අඩුයි තරුණ වියේ ඉන්න අය. නමුත් අවුරුදු 35 45 පනිනකොට එතකොට ඔන්න ඒවා ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගන්නවා. එතකොට අපිට මේ දීලා තියෙන ගමන එක පැත්තකට විතරයි යන්න පුළුවන්. උපතේ ඉඳන් විපත දක්වා වූ එක් දිශාවකට ගමන් කරන ගමන් මගක් තමයි තියෙන්නේ. මේ ගමන් මගේ අපි නිකම්ම යන්නෙත් නැහැ. මේ ගමන් මගේ නිකම්ම ගිහිල්ලා වැඩකුත් නැහැ. එතකොට අපි මේ ගමන යන ගමන් කදමල්ලකුත් අරගෙන යනවා. මේ කදමළු වල එහෙම නැත්නම් අපේ ගමන් මළු වල අපි පුරව ගන්නවා අපි කැමැති දේවල්. භෞතිකමය දේවල්, දේපල, ධනය, ආධ්‍යාත්මික දේවල්, සේවාවන්, හොඳ නම, හොඳකම වගේ ඒවා, ආශාවන්, අපිට තියෙන විවිධ ආශාවන්, තනතුරු, ඒ වගේම සේවාවනුත් අපි ඒකේ පුරව ගන්නවා. එක්කෙනා මේ ගමන යන විදිය එහෙම නැත්නම් ඒගොල්ලන්ට ජීවිතේට කොච්චර මේකෙන් බලපානවද කියන එක තීරණය වෙනවා කරුණු දෙක තුනක් මත. එකක් තමයි තම තමන්ගේ ගමන් මළු වල තියෙන බර කොච්චරද කියන එක හේතුවක්. දෙවෙනි එක තමයි ඒ ගමන් මළු වල තියෙන අංශවල එහෙම නැත්නම් කොටස් වල සංයුතිය මොකක්ද කියන එක. භෞතික දේවල්ද වැඩි, ආධ්‍යාත්මික දේවල්ද වැඩි. තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ගමන් මල්ල අපි සකස් කරගත්තු හැඩතල. දැන් මේකේ ඔබට පේනවා ඇති විවිධ හැඩතල වලින් තල්ලු කරගෙන යනවා. ඒ වගේම විවිධ ක්‍රමවලටත් තල්ලු කරගෙන යනවා. සමහර ඒවා තල්ලු කරන්න ලේසි ක්‍රම විදියට දාගෙන තල්ලු කරගෙන යනවා. ඒ අය බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ ගමන් මල්ල ලොකු වුණත් ඒගොල්ලෝ ඒක සැහැල්ලුවෙන් ගෙනියනවා. ඒක තමයි වෙනස. ඔබ පාර යන මිනිස්සු දිහා බලාගෙන හිටියොත් එක එක්කෙනාගේ වෙනස ඔක. හැමෝටම යම්කිසි බරක් උස්සන් යන්න තියෙනවා. ඒක ගෙනියන විදිය, ඒකේ බර ප්‍රමාණය, ඒකේ හැඩතලය මෙන්න මේ සියලු දේවල් තමයි තීරණය වෙන්නේ ඕන් මූණ එල්ලගෙන ඉන්නවද, සිනාමුසු මූණෙන් ඉන්නවද, සැහැල්ලුවෙන් ඉන්නවද කියන එක. ඒක තමයි අපි පළවෙනියටම තේරුම් ගත යුතුයි. එතකොට මෙන්න මේ ගෙනියන දේවල් අතරේ මේ අපේ ගමන් මළු වල ගත්තම වෘත්තිකයන් ගත්තම මේ උගත්යයි අපි කියන්නා වෘත්තිකයන් ගත්තම අද උන් ගමන් මළු වල පුරව ගන්න හදන්නේම මොනවද? මගේ ගෙදර, මගේ වාහනය, මගේ දේපල, මගේ පවුල. My house, my car, my family. මේවා තමයි පුරව ගන්න හදන්නේ. ඒතර මේක තමයි ඔවුන්ගේ ටාගට් එක. අද වෘත්තිකයන් තුල ඒක නිකන් ශීඝ්‍ර ලෙස පැතිර ගිහිල්ලා තියෙන ඒ රෝගේ.
එච්චර තමයි ඔවුන්ට හිතෙන්නේ. අපි මේ රතු ඉරක් තියෙනවා මෙතන. මේ රතු ඉරෙන් එහාට යන්න බෑ, විපතෙන් එහාට මේ ගෙනියන්න පුළුවන් සීමා සහිත දේවල් විතරයි. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ පුරව ගන්නේවා අපි කොච්චර පුරව ගන්නවද අපේ ආශාවන් එක්ක කියන එක. ආසා ඔලගු කරේලා මඟතොට නොබාලා වගතුග නොසොලා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගෙනගත් වැලි තලයේ. එතකොට මේ විදිහට අපි විවිධ ආශාවන් තුළ තණ්හාවන් තුළ පුරවගත්තු දේවල් ගෙනිච්චට අර රතු ඉරෙන් එහාට ඒවා ගෙනියන්න බැරි වෙනවා. කොහොමද එතනින් එහාට යන්න පුළුවන්නේ ආධ්‍යාත්මික දේවල් පමණයි. එතනින් එහාට පවතින්නේ හොඳ නම හොඳකම සේවාව. මෙච්චරයි පවතින්නේ. ඉතිරි දේවල් කිසිවක් අපේ නමින් පවතින්නේ. එතකොට මේ වෘත්තිකයන්ට අද වෙලා තියෙන්නේ මොනවද? my house my car my family කියලා ගොඩනගාගත්තු දේවල් ඔක්කොම එතනින් එහාට බිඳුවයි ගෙනියන්න පුළුවන් ඒගොල්ලන්ට. බිඳුවයි ගෙනියන්න ඉතුරු වෙන්නේ. මේ තමයි අපි දකින වෘත්තිකයෝද. ඒකට අධ්‍යාපනයත් වගකිව යුතුයි. අධ්‍යාපනයෙන් තමයි මේ වෘත්තිකයන්ගේ මානසිකත්වය ගොඩනැගෙන්නේ. එතකොට ඒකට අපි වග කියන්න ඕනේ අධ්‍යාපන පද්ධතිය වශයෙන්. දැන් මේවා මේ වයසට ගිහිල්ලා තේරුම් අරගෙන මදි. එතකොට පෙරහැර ගිහින් ඉවරයි කියන ඒ වගේ තත්ත්වයක්. මේවා ටිකක් තරුණ වැඩිහිටි වියේදීම හිතය යුතු දේවල්. එතකොට පුළුවන් අපිට කළු පැල්ලමක් ඇති කරගන්න නැතුව ඒ ගමන් මග යන්න. ඒකයි අපි උත්සාහ කළ යුත්තේ. ජීවත් වීම කියන එකේ පරමාර්ථ මොනවද? අපි යම් යම් දේවල් ජීවිතයේ කරන කැපකිරීම තුලින් මාන්සි වෙනවා, කන්නේ බොන්නේ නැතුව වැඩ කරනවා සමහරු නිදියාගෙන නැතුව වැඩ කරනවා. ඇයි මේ දේවල් ගත්තම තියෙනවා අපිට පරමාර්ථ තුනක් අවසානයේ. එකක් තමයි අපේ පණ කියන පණ කෙන්ද රැක ගන්න. පණ රැක ගන්න තමයි අපි කන්නේ බොන්නේ හුස්ම ගන්න ඒ ටික කරන්නේ. ඒක ඕන කෙනෙක් කළ යුතුම දෙයක්. දෙවෙනි එකක් තියෙනවා. ඒකත් වැදගත්. මොකද පණ තියෙන හැමෝටම අවශ්‍ය දෙයක් තියෙනවා සතුට කියලා. දෙවෙනියට අපි මහන්සි වෙනා කොටසක් දේවල් කරනවා සතුටින් සිටීම සඳහා. එතකොට අපි හොඳ වෘත්තිකයන් ලෙස ඉන්න නම් යහපත් සතුට කියන එක අත්විඳිය යුතුයි. දැන් වෙලා තියෙන්නේ යහපත් සතුට වුණත් අත්විඳින්න මේ ලෝකයේ අත්‍යවශ්‍ය දෙයක් තමයි කාලය. සතුට වෙන්න ක්‍රම තිබුණට වැඩක් නැහැ කාලේ නැත්තම්. එතකොට වෘත්තිකයාට ඉබේම පැවරෙනවා කාර්යයක්. ඒ තමයි තමන්ගේ වෘත්තිය කොච්චර ප්‍රබල වුණත් කොච්චර කාර්යබහුල වුණත් තමන්ගේම යහපත සඳහාත් තමන්ගේ පැවැත්ම සඳහාත් කාලයක් වෙන් කරගන්න වෙනවා මේ යහපත් ලෙස සතුටු වීම සඳහා. මොකද වෙලාව නැත්තම් සතුට කියන එක අත්විඳින්න බෑ. කාලය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි සතුටක් අත්විඳින්න. මොකද අත්විඳීමකට නම් කාලය අවශ්‍යයි. ඒතර වෘත්තිකයන් අද එක පැත්තකින් අසරණ වෙලා ඉන්නවා. ඒවා හරියට කළමනාකරණය කරගන්න බැහැ. තුන්වෙනි කාරණේ තමයි ආත්මය වෙනුවෙන් යමක් කරන එක. තම තමන්ගේ විශ්වාස අනුව තම තමන්ගේ අදහන දේවල් අනුව ආගමික පරිසරය අනුව එක එක්කෙනා ආත්මය වෙනුවෙන් යම් යම් දේවල් කරනවා. ඒකත් සමහර විට තරුණ වියේදී එච්චර හිතෙන්නේ නැහැ. නමුත් 35 40 පනිනකොට පොඩ පොඩ ඒවත් හිතෙන්න ගන්නවා. අපි උත්සාහ කළ යුත්තේ මොකක්ද? අපේ උත්සාහය විය යුත්තේ සමතුලිත ජීවිතයක්. යහපත් ලෙස සතුට සහනය අත්විඳිනවා කියන එක අපේ අනිවාර්ය අංගයක් වෙන්න ඕනේ මේ ජීවිතේ. ඒ වගේම සක්‍රියව අපි ඉන්නත් ඕනේ. මිනිසුන් ලෙස ජීවිතේ වැය කරන්නයි දීලා තියෙන ජීවිතේ ඉතිරි කරන්න බෑ. ඔබටවත් මටවත් අපි කාටවත් මේ ජීවිතේ ඉතිරි කරන්න බෑ. ඒක අපි තේරුම් ගත යුතු දෙයක්. එතකොට ඒක අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ජීවිතේ ඉතිරි කරන්න බෑ. යමෙක් එහෙම ඉතිරි කරන්න හිතනවා නම් ඒක ඇත්තටම ඔහුගේ මෝඩකමක්. ස්වභාවිකම අපිට ලැබිලා තියෙන්නේ මේක වැය කරන්න. එතකොට මේ ජීවිතයේ කැපකිරීම කරන අපි වෘත්තිකයන් ලෙස ඔබේ වෘත්තිය ගත්තොත් උගන්වනවා උදේ ඉඳන් හවස වෙනකන් ඊට පස්සේ ආයෙ ටියුෂන් කරනවා සෙනසුරාදා ඉරිදා ටියුෂන් සමහරු සියලු දෙනා නෙමෙයි. නමුත් ඒ අය අන්තිමට මොකද කියන්නේ කාලය මදි.
කාලය මදි කියලා අපි කිව්වට වැඩක් නෑ. මොකද ලෝක ගෝලය ඔක්කොටම එකයි. ලෝක ගෝලයේ වේගය එක එක්කෙනාට වෙනස් විදිහට ලබා දෙන්න බෑ. එහෙමනම් තියෙන කාලයෙන් තමයි අපි මේ සියල්ල කළ යුත්තේ. අද වැඩි පිරිසක් ජීවත් වෙන්නේ නැහැ. ජීවිතය ගත වෙනවා විතරයි. ජීවත් වෙන්න වුන් පටන් ගන්න එක්ක අංශභාගය හැදුනම ඇඳට වැටුනම ලෙඩ වෙලා ඒ විදිහට උනාම තමයි වුන් ජීවත් වෙන්න පටන්. එතකන් ජීවත් වෙනවා නෙමෙයි ඔහේ ජීවිතය ගත වෙනවා. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ ඉන්න මට්ටම මොකක්ද කියලා. එතකොට අපි මේ කතා කරේ සතුට ගැන. සතුටින් සිටීම. සතුට කියන එකේ සමීකරණයක් තියෙනවා අපි ජීවිතයට අදාළ කරගත යුතු. මේ සමීකරණය ඉතාමත්ම වැදගත්. ඒ සමීකරණයෙන් මොකද්ද මේ පෙන්වන්නේ? මේ සමීකරණයෙන් කියන්නේ සතුට කියන එක අපි සමානයි කියලා සලකනවා K කියන නියතය එකයට බලාපොරොත්තු ප්‍රතිලෝමවයි සමානුපාතික. ප්‍රතිලෝමව කියන එකේ තේරුම තමයි එකක් වැඩි වෙන්න නම් එකක් අඩු වෙන්න ඕනේ. සතුට වැඩියෙන් ඕන නම් බලාපොරොත්තු සරල වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ. ඒක තමයි මේ සමීකරණයේ තේරුම. එතකොට අද අපි මේ ජීවත් වෙන විවෘත ආර්ථිකයක් තුළ විචූර්ණ සමාජයක විවිධ උත්තේජනයන් ඇති කරන විදියට තියෙන්නේ කඩසාප්පුවකට ගියත්. ඒ තුලත් ඊළඟ ණය දෙනවා සමහරු. ඒ තුලත් අඩු බලාපොරොත්තු තියාගෙන සරල බලාපොරොත්තු තියාගෙන වැඩි සතුටකින් ජීවත් වෙන්න නම් අන්න ඒ පුරවැසියට ඒ පුද්ගලයාට K කියන නියතය ගොඩනැගිලා තියෙනවා. K කියන නියතය හොඳ නම් තමයි මේ සමීකරණයට අනුව ඔහු සරල සහනදායි ජීවිතයක් ගත කරන්නේ. K කියන නියතය ගොඩනැගීම අධ්‍යාපනයක වගකීමක්. ගුරුවරුන් වශයෙන් ඔබට තියෙන වගකීමක් එක. එතකොට මොකද්ද මේ K කියන නියතෙන් අදහස් කරන්නේ? K කියන එකෙන් අපි අදහස් කරන්නේ ස්වයං මානසික විනය. තමන් වෙනුවෙන් යොදාගෙන තියෙන විනය. self mental discipline කියලා කියනවා. ස්වයං මානසික විනය තිබුණොත් තමයි මේ විචූර්ණ ලෝකයේත් එහෙම නැත්නම් මේ විවෘත ආර්ථිකය තුලත් සංවරව සංයමයකින් යුක්තව ආර්ථික කළමනාකරණයක් Tamanට කරගන්න පුළුවන්. ඒකට තමයි ස්වයං මානසික විනය කියන එක අධ්‍යාපනයෙන් ගොඩ නැගිය යුත්තේ. දැන් අපි දන්නවා ආශාවන් නැති වුණාම ඒවා අපි ක්‍රියාවට නංවන්න හදනවා. එතකොට හිතිච්ච දේ හිතුණු තැන හිතුණු විදියටම කරනවා නම් ඒකට කියනවා අපි තිරිසන් ගතිය කියලා. ඒ තිරිසනාගේ ලක්ෂණය. නමුත් ස්වයං මානසික විනයක් කියන එක මිනිසයාට අවශ්‍යයි. මොකද ආශාවන් නැති වුණාම ඒක පාලනය කරගෙන සුදුසු දේ පමණක් ක්‍රියාවට නංවන අයට තමයි කියන්නේ මනුසතා කියලා. එතකොට මිනිසාගේ තිරිසනාගේ වෙනස අපි වටහා ගන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ ඇස කන සම කියන ඉන්ද්‍රියන් තුනෙන් අපිට විවිධ උත්තේජනයන් ඇති කරනවා. විවිධ පණිවිඩ යනවා. මේවා ඉන්පුට් ඩිවයිසස් කියලා කියන්නේ. එතකොට මේවායින් ඇතුළට පණිවිඩ ගියාම එකෙන් ආසාවන් අපේ අවුස්සනවා. ආසාවන් අවුස්සලා අවශ්‍යතාවයන් බවට ඒකපත් කරනවා. මේ පෙළඹවීම ඇති වෙනකොට පුද්ගලයෙක් ඒ පෙළඹවීම වලින් නරක පෙළඹවීම වලින් උනත් ආරක්ෂා වෙන්න නම් අන්න එතෙන්දිත් ඕන වෙනවා K කියන නියතය. ස්වයං මානසික විනය. ඔබ තේරුම් ගත යුතු තව බරෑරුම් දෙයක් තමයි වෘත්තිකයන් වශයෙන් ඔබ අවිවේකී නම් ඔබ ව්‍යාකූල තත්වයකටපත් වෙනවා. ඒ ව්‍යාකූල තත්වය තුළ ඔබේ K කියන නියතය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක මතක තියාගන්න. වෘත්තිකයන් ඒක මතක තියාගන්න ඕන දෙයක්. විශේෂයෙන්ම මහන්සි වෙවි වැඩ කරගෙන යනකොට අවිවේකී සහ ව්‍යාකූල මනසක් ඇති වෙනවා අපිට. එතකොට අර හොඳ මිනිස්සුන්ගෙත් ස්වයං මානසික විනය අඩු වෙලා වැරදි ක්‍රියාවන් වලට ඉක්මනින්ම පෙළඹෙන්න පුළුවන්. ඒ අවදානම අපි මතක තියාගෙන තමයි ඔය ඕනවට වඩා වැඩ කරනකොට වැඩ කළ යුත්තේ. මොකද සමහරු ඉන්නවා ඔබ දන්නවා ඇති හොඳට හැමතිස්සෙම පාසල ගැන හිතමින් එහෙම නැත්නම් තමන්ගේ සේවා ස්ථානය ගැන හිතමින් කැපවෙවි වැඩ කර ඉන්නවා හොඳට ඉන්නවා. හිටපු ගමන් ආරංචියක් වෙනවා අපි හිතන්නේ නැති දෙයක් කරලා. එතකොටත් කට්ටිය කියනවා අපි හිතුවේ නැහැ ওই මිනිස්සයා ඔහොම දෙයක් කරයි කියලා. ඒ හේතුව ඒක. ඒක අපෙත් වගකීමක්. තනි වෘත්තිකයාගේ වගකීමක් තමන්ගේ අවශ්‍ය අනිවාර්ය විවේකීභාවයන් ලබා ගන්න එක නැත්නම් තමන්ගේ ස්වයං මානසික විනය අඩු වෙනවා. අද විනය කියන එක ගැන කතා කරනකොට අද තියෙන තත්ත්වය මොකක්ද?
චාල්ස් ඩාවින් කියන පුද්ගලයා අතීතයේදී කියලා තියෙනවා මානවයා පැවත එන්නේ වානරයාගෙන් කියලා. මෙන්න අද වෙලා තියෙනද. වානරයා චාල්ස් ඩාවින්ව ඇදලා අරගෙන කියනවා ඩාවින් දැනගන්නවා මේ තිරිසනුන් එක්ක අපේ පරම්පරාවේ සම්බන්ධයක් නැහැ කියලා. මෙන්න අද වෙනස් වෙලා තියෙන තරම. මේක තමයි යථාර්ථය. මේක තමයි අද අපි පත් වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියන එක. මේ තරම් අපි පිරිහිලා ඉන්නේ. මේවට හේතු වෙච්ච පසුබිමෙන් බලපාපු සාධක ටිකක් අපි බලමු කොහොමද කියලා. අද තියෙන්නේ සීමා රහිත විවිධත්වයක්. ඔබ අද කඩේට ගිහිල්ලා බලන්න තියෙන දේවල් ටික මේ ලොකු කඩේකට එම ගිහිල්ලා තව මාස 3කින් ගිහිල්ලා බලන්න ඊට වඩා ඊළඟ ජෙනරේෂන් එකේ ඒවා ඇවිල්ලා. ඉවරයක් නැහැ. අධිවේගී නවීකරණයක් එන්නේ. මෙන්න මේ සීමා රහිත විවිධත්වය සහ අධිවේගී නවීකරණයත් එක්ක මොකද වෙලා තියෙන්නේ? විශේෂයෙන් මේ ඕපන් ඉකොනොමිය නැත්නම් විවෘත ආර්ථිකයත් එක්ක භෞතික සම්පත් වලට තමයි ආසාව. භෞතික සම්පත් වලට, සේවාවන් වලට නෙමෙයි. භෞතික සම්පත් වුණාම ඒවට ඇති වෙන ආසාවේ කෙලවරක් නැහැ. අද 1000ක් තියෙන මිනිහෙක් හෙට 10000 වුණත් කැමති, ඊළඟ දවසේ ලක්ෂය වෙනවටත් කැමති. ඒක ඇති කියලා හිතෙන්නේ. නමුත් ශ්‍රමදානයක් කරන එකක් ගැන හිතුවම මේ මාසේ මම පැය 5යිනේ සමාජයට සේවයක් වශයෙන් ශ්‍රමදානයක් කරේ, ලබන මාසේ පැය 10ක් කරන්න ඕනි කියලා එහෙම හිතන ගතියක් නැහැ මනුෂ්‍ය වර්ගයාට. එහෙම නැහැ. සල්ලි තියෙනකොට නම් සල්ලි ලැබෙනකොට දේපල ලැබෙනකොට නම් හිතනවා තව ටිකක් තිබුණා නම් හොඳයි, තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා. මෙන්න මේ නිසා ලෝකයේ තියෙනවා මානසික උන්මන්තක භාවයක්. අපි ඒකට කියනවා තව ටිකක් උන්මන්තක භාවය කියලා. මේගොල්ලෝ තව ටිකක් කියා දුවනවා දිවිල්ලක්. කොහෙද උඩ බලාගෙන දුවනවා ඉලක්ක පිට ඉලක්ක තියාගෙන රුපියල් 7යි ධනය බලය තනතුරු ගැන හිතමින්. තනතුරු ගැනත් හිතමින් දුවන අයත් ඉන්නවා. ධනය බලය ගැනත් හිතමින් දුවන අය ඉන්නවා. දේපල ගැන හිතමින් දුවන අය ඉන්නවා. දුවලා අන්තිමට මොකද වෙන්නේ? මෙයාට වෙලා නැහැ. මෙයාට තේ එකක් බොන්න වෙලා නැහැ. විවේකීව ගෙදර ඇත්ත එක වාඩි වෙලා ඉන්න වෙලාවක් නැහැ. ඊළඟට පරණ අය හම්බුනාම පරණ යහළු මිත්‍රායන්ගෙන් හම්බුනාම කතා කරන්න වෙලාවක් නැහැ. ඇයි දුවනවා දිවිල්ලා. අන්තිමට මොකද වෙන්නේ? අර පඩපුල් ආසනේ උණු වෙලා එහෙ ඉඳන් බලලා කල්පනා කරනවා මෙන්න නරපණුවෙක් දුවනවා දිවිල්ලක් විවේකයක් නැහැ අනේ පව්. නිවාඩුවක්වත් ගන්න විදියක් නැහැ කියලා එහෙන් එවනවා පණිවිඩයක් අනිවාර්ය නිවාඩු. අනිවාර්ය නිවාඩු යවනවා. මොකද්ද වෙන්නේ? ඉලක්කයට පෙර මරණය. මෙන්න වෙච්ච දේ අන්තිමට. ඉලක්කයට පෙර මරණය. මේක තමයි ඒගොල්ලන්ට ලැබෙන දේ. අඩු වයසින් හෘදයාබාධ, දියවැඩියාව, ප්‍රෙෂර් එක, ඊළඟට මානසික ව්‍යාකූලත්වයෙන් ගිල්ලා ඇක්සිඩන්ට්, මේ වගේ දේවල් වලින් කලින් මැරෙනවා. සමේ උන්මන්තක භාවයට පත් වෙන්න එපා. වෘත්තිකයන් වශයෙන් උගත්කමක් තියෙන වෘත්තිකයන් වශයෙන් මේවා තේරුම් අරගෙන ඒවායින් ආරක්ෂා. සමාජයේ තියෙනවා තරංග වර්ග දෙකක්. අපි ජීවත් වෙන සමාජය. මෙන්න මේ තරංග වර්ග දෙකෙන් එකක් තමයි සත්‍ය තරංගය කියන්නේ. සත්‍ය තරංගය කියන එකට අපි සියලු දෙනාම මුණ දිය යුතුමයි. ඒක අනිවාර්යයි. එකකින් හැබැයි හානියක් නැහැ. ඒක සීමා සහිතයි. දැන් සමහර වෙලාවට සමහර තරංග තියෙනවානේ සීමා රහිත නැහැ. මේක සීමා සහිත තරංගයක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වාසිය. මේක හානිදායක නැහැ, සීමා සහිතයි. එතකොට සීමාවකින් එහාට ඒක යන්නේ නැහැ ඒ තරංගය. අපි කොහොමද මේ තරංගයේ අර්ථ දක්වන්නේ? මේකේ තියෙන අවශ්‍යතා 4ක්. කුසට ආහාරක්, ගතට වස්ත්‍රයක්, හිසට සෙවණක් සහ ගමනට ක්‍රමයක්. මෙන්න මේ අවශ්‍යතා 4 තම තමන්ගේ ආර්ථිකයට සමාජ මට්ටමට සුදුසු සහ දරාගත හැකි පරිදි යමෙක් ඉෂ්ට කර ගන්නවා නම් ඒකට තමයි අපි කියන්නේ සත්‍ය තරංගයටයි ඔහු මුණ දෙන්නේ. ඒක එතකොට එයා ඉන්නේ සත්‍ය තරංගේ. එහෙම ඉන්න නම් එයාට කේ කියන නියතය හැවත් සොයන් මානසික විනය තියෙන්නත් ඕනේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. තියෙන එක්කෙනාට ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන්. නැති එක්කෙනාත් ඒ ගානට වියදම් කරන්න යනවා නම් තමයි ප්‍රශ්නේ. කරන රැකියාව අනුව ජීවත් වෙන මට්ටම් අනුව මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ එක මට්ටමක් නෙමෙයි මේකේ තියෙන්නේ දරාගත හැකි මට්ටම කියන එකයි වැදගත්. ණය වෙලා කරන්නේ නැතුව Tamanට ගොඩක් අපහසුයෙන් තොරව වියදම් කරගෙන මේවා කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක හඳුන්වන්නේ සත්‍ය තරංගය. ඊළඟට තියෙනවා දෙයක් ව්‍යාජ තරංගය.
ව්‍යාජ තරංගය කියන එක මවාගත්තු එකක්. ඒක නිකන් අර විශේෂයෙන්ම මාධ්‍යයන් හරහා රූපවාහිනිය හරහා මේ වගේ පේන දේවල් එක්ක කතා වෙන දේවල් එක්ක ඊළඟට ඔය සෝෂියල් මීඩියා වලින් සමාජ ජාල වලින් ඒවයින් යන අදහස් වමාරු කිරීම ඔස්සේ ගොඩ නැගෙන තත්ත්වයක්. ඒකට අපි කියන්නේ ව්‍යාජ තරංගය. මේක හැබැයි මවාගත්තු එකක් වගේම සීමා රහිතයි. මේකේ සීමාවක් නැහැ. ඒ නිසා මේක හානිදායකයි. එතන තමයි ප්‍රශ්නේ. එතකොට අද තියෙන සමාජ තත්ත්වය කොහොමද? සමාජ තත්ත්වය මෙන්න මේ වගේ අපිව ආශාවන් වලට පොළඹවනවා. තාර පාර දිග පාට පාට කඩ සල්පිල් හිවනෙල්ලේ ගිනි හුලඟින් දූවිලි ඇවිලෙනවා ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ. ඒ ආශාව ඇති කරනකොට ඊට පස්සේ අපිට පිවිසෙන්න වෙනවා තරංගයකට. මොකද ඒව ලබා ගැනීමේ තරංගය. ඒ තරංගයේ සීමා රහිතයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ සැරේ මොකද වෙන්නේ? මෙයා මේ තරංගයට ගිහිල්ලා අතරමං වෙනවා. මොකද සීමා රහිත වියදමක් එනවා එයාගේ අයවැයට. එතකොට සීමා රහිත වියදමාව මෙයා උපරිම උත්සාහ කරනවා සාධාරණ විදියට හම්බ කරගන්න. වැඩිපුර ටියුෂන් කරනවා, වැඩිපුර ළමයි ටිකක් ගන්නවා, එහෙම කරන්න බලනවා සාධාරණ ලෙස ඉස්සර. ඒකත් මදි වෙනවා. ඒකත් මදි වෙනවා. ඒක මදි වෙන ගත්තම මේ වෘත්තිකයා ඊළඟට මොකද කරන්නේ? දැන් වෘත්තිකයාට ලැජ්ජයි. හදන්න ගත්ත ලොකුවට හදන්න ගත්ත ගේ හදන්න නැතුව අතාරින්න ලැජ්ජයි. ගත්තු වාහනේ ආපහු දෙන්න ලැජ්ජයි. ඊළඟට පුරසාරන්තවල තිබුණු තරක මෙහෙම කරනවා මේක මෙහෙම කරනවා ඒවා අතාරින්න ලැජ්ජයි. ඒ නිසා මොකද වෙන්නේ දැන්? පෙළඹවීමක් ඇති වෙනවා ඔන්න වැරදි ක්‍රියාවලින් හම්බ කරන්න. මේ තමයි වෘත්තිකයේ කරප්ෂන් හෙවත් වැරදි ක්‍රියාවලට අනියම් විදියට හම්බ කරන ඒවාට පෙළඹෙන හැටි. දැන් ඔහු උත්සාහ කරනවා තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා කරන වෘත්තීන් එකම කරන දේවල් විවිධ ආකාරවලින් ඒක වැඩි කරගන්න. එතකොට තමන්ගේ ළඟට ටියුෂන් එන්නේ නැති අයව සමහර වෙලාවට අඩන්තේටම් වලට ලක් කරන එක, සෞතු කරන එක පන්ති කාමරය තුල මේ වගේ දේවල් දකින්න පුළුවන් ඕන වෘත්තියක අපේ වෘත්තීන් වලත් ඔබ දකින්න ඇති. එහෙම වෙන තැනකට ගිහිල්ලා පෙන්නලා මේකට බණින එක. මේ තමයි වෘත්ති කියන්න වෙන දේ අන්තිමට. මොකද ඒගොල්ලෝ හිර වෙලා ඉන්නවා ණයබරක. එතකොට ඒගොල්ලන්ගේ මානසිකත්වය ව්‍යාකූල වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට නොදැනීම අර වගේ විවේචන කරන්න පටන් ගන්නවා තමන්ගේම වෘත්තිකයන්ව, තමන්ගේම සහෝදර වෘත්තිකයන්ව. ඒවා ඔබ දැකලා ඇති, ඔබ අත්විඳලා ඇති ඔබේ වෘත්තිය තුලත් අනිත් වෘත්තීන් වලත්. ඒ වෙන්නේ මේ විදියට. දැන් මොකද වෙන්නේ? මේ වැරදි ක්‍රියා කරලා හම්බ කරනකොට පොඩි සාපරාධී හැඟීමක් එන්න පටන් ගන්නවා. ඇයි? තමන්ම දන්නවා තමනුත් උගත් කෙනෙන්නේ මේ ඔක්කොමලා. ඒකට දන්නවා තමන් මේ කරන්නේ වැරද්දක් කියලා. දැන් මේ හිත ඇතුලේ ඇති වෙන මේ ඝට්ටණය ඔහු තුනී කරගන්න හදනවා සාමාන්‍යකරණය සහ සාධාරණීකරණය කියන ක්‍රමවේදයන් තුලින්. සාමාන්‍යකරණය කරනවා කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ කියයි ඔයගොල්ලන්ත් එක්ක ස්ටාෆ් රූම් වල එහෙම කතා කර කර ඉන්නකොට කියයි අද ඉතිකොම තමයි හැමෝම ටියුෂන් එකක් කරලානේ ජීවත් වෙන්නේ මේ පඩියෙන් පුළුවන් ද ජීවත් වෙන්න. ඒකට කියන්නේ අපි සාමාන්‍යකරණය. තව එකක් තියෙනවා සාධාරණීකරණය. සාධාරණීකරණය කරනවා කියන්නේ ලොකුවට වෙන අපරාධ එහෙම නැත්නම් වංචා පෙන්නලා තමන් කරන එක පොඩි බව පෙන්නන එක. මේ මහ බැංකුවේ මෙච්චර ගැහිලි ගහලා තියෙදි අපි මේ 10000ක් පොඩ්ඩක් ගත්තාම මොකද වෙන්නේ කියලා කතා කරන එක. හැබැයි එකක් මතක තියාගන්න එක හොඳ දෙයක් තියෙනවා මේ කතා කරන අයට ටිකක් හරි ගරු කරන්න පුළුවන් මොකද ඒගොල්ලෝ තාම හෘද සාක්ෂියක් තියන අය මේකට විරුද්ධව. ඒගොල්ලන්ට සාපරාධී හැඟීම් වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කිසිම හැඟීමක් නැහැ ඒක වැරදි බවටවත්. ඒ නිසා වුන් කිසි දෙයක් ඒ වගේව කතා කරන්නෙත් නැහැ. ඒ මට්ටමට ගියා නම් ආය බරපතලයි ආය ආපස්සට එන්න බෑ ඒ අයට. පේන්නෙත් නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන් වැරදි කරනවා කියලා. ඒ වගේ අය තමයි අර ඕගොල්ලන්ට හිතෙන්නේ වෙලාවකට මේ මිනිහා මේක කොහොමද කරන්නේ මේ අපරාධේ මේ විදිහට හම්බ කරන්නේ කොහොමද මේ ළමයින්ට මේ විචාරය කරලා මේ ළමයා මේ මිනිස්සයා කොහොම හම්බ කරනවද කියලා ඕගොල්ලන්ට හිතෙන්නේ ඒ වගේ අය ගැන. ඔක තමයි වෘත්තිකයෙක් යන ගමන ව්‍යාජ තරංගයට වැටුණා. ව්‍යාජ තරංගය කියන එකෙන් ප්‍රවේශම් වෙන්න. ඒක අත්‍යවශ්‍යයි. නැත්තම් ඔබ හදන කළු පැල්ලම ඊට පස්සේ ඔබේ දරුවන්ගේ නමට යනවා. ඔබගේ දරුවන්ගේ නමට යනවා. අනිවාර්යයෙන්ම දරුවෙක්ව මුල් යුගයේ හඳුන්වන්නේ ඒගොල්ලෝ වැඩිහිටියන් වෙච්ච අලුත් යුගයේ මේ අහවලාගේ පුතා, මේ අහවලාගේ දුව. ඒතර අහවලා ගැන කියනවා එතන අනිවාර්යයෙන්ම. ගමේ මිනිස්සු දන්නවනේ. ගමේ මිනිස්සු ඒ ඉස්කෝලේට ආපු අය දන්නවා. ඒ නිසා ඒ කළු පැල්ලම් ඇති කරන්න යන්න එපා. ඔබට විතරක් නෙවෙයි ඔබේ දරුවන්ටත් ඒක බලපාන. වර්තමානයේ ජීවිත ගත්තම මේ ලෝකයේ ජීවත් වෙන අය අර මං කිව්වාගේ විවෘත ආර්ථිකයත් එක්ක සෑහීමකටපත් වෙන්නේ නැහැ.
ඉවසීම කියන එක නෑ. එක එකා මරා ගන්න හදනවා. මේ ඔක්කොම අවසාන සටන තියෙන්නේ රුපියල් සතවලට, දේපළවලට. එහෙම නැතුව තම තමන්ගේ දේවල් වලට නෙමෙයි, මේ වෙනත් හොඳ දේවල් වලින් නෙමෙයි ගහගන්නේ, මරාගන්නේ. ඒවා තමයි ඉස්සරහට දාන්නේ. නමුත් මරාගන්නේ අන්තිමට ඒවට. ආශාවන් ඉලක්ක පිට ඉලක්ක තියාගෙන ඒව සපුර ගන්න ගියාම අනිත් එකාගෙන් එකට හිරියරයක් නම් ඒ මිනිහව නැති කරන්න හදනවා. ඒ මිනිහට වෙනත් පහර දීමක් කරනවා. ඒ වගේ දේවල් කරන්න හදනවා. මේ විදියට වර්තමානයේ අපේ සමාජයේ ජීවත් වෙනකොට ඔබ දන්නවද එහාලෝට වෙලා තියෙන දේ? යමපල්ලන්ට වැඩ වැඩි වෙලා දාඩිය දාගෙන ඉල කියනවා යම රජුරවන්ට අපිට නම් බෑ මෙච්චර වැඩ කරන්න. යම රජුරුවත් කල්පනා කරනවා දැන් මුන්ට නිවාඩු දුන්නු තරුන්ට සැප වෙනවා. ඒ නිසා ක්‍රමයක් කල්පනා කරනකොට ඔළුවට ඇවිල්ලා කියනවා එන්න එන්නම පව්කාරයෝ වැඩි වෙනවා. උඹලා ඕටි කරලා හරි ඔය ටික ඉවර කරපල්ලා කියනවා. ඒක තමයි යම රජුරුවත් තෝරගෙන තියෙන විසඳුම. මේ අපේ කෙරුවාවල් නිසා අනේ පව් යමපල්ලන්ටත් නිවහනක් නිවීමේ නිවිහැන ඉල්ලේ ඉන්න නැති වෙලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න අපිත් මේකට දායක වෙලා තියෙනවද කියලා. අපි අතර ඉන්නවා තුන් ගොල්ලක් කණ්ඩායම. කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ අපි රනින් සින්ඩ්‍රෝම් හෙවත් සැමදා දුවන අය. හැමදාම දුවනවා. කතා කරන්න බලන්න කෝල් 3-4ක් හරියනවා එකිනෙක එක කතා කර කර. ගෙදර ආවත් ඒ වගේ. ගෙදර ඇවිල්ලා ළමයි එක්ක ඇවිල්ලා මොනාරි කරන කෝල් එකක් එනවා. එහෙම නැත්නම් දුවනවා ඊළඟ වැඩේට. මෙහෙම දුවන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ දුවනවා කියලා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මේ අර මොනවාද එක චින්තනයන් කියාගෙන දවනාත්මක චින්තන අරම කියන්නේ මේ යනවා කියලා නෑ. ඒගොල්ලෝ දුවනවා. ඒගොල්ලන්ගේ මනසත් දුවනවා ඒකම. මනස තමයි වඩාත් දුවන්නේ. ඒකයි ප්‍රශ්නේ. එතකොට ඒක කට්ටියක්. දෙවෙනි කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ ෂෝ ඔෆ් සින්ඩ්‍රෝම්. ඒගොල්ලන්ට හැමදේම පෙන්න ගන්නවා. ඒගොල්ලෝ හරි ආසයි. ඒගොල්ලන්ගේ තියෙන දේවල් පෙන්වන්න, කෙරුවාව කියන්න. ඒක එක්තරා මට්ටමකට ලෝකයේ පිළිගන්නවා. මොකද මිනිස්සු කරපු දේ කියන්නට වෙයි. නැවත ඒක ඕනවට වඩා වැඩි වෙනවා නම් හැමතිස්සෙම මේක කරනවා නම් අන්න ඒගොල්ලෝ මේ කාණ්ඩයටයි. ඒතකොට ඒගොල්ලන්ගෙත් මනසට නිවනක් නැහැ. තුන්වෙනි කට්ටියක් ඉන්නවා සමදා දිනීම, always winning syndrome. ඒගොල්ලන්ට ඕනේ හැමදාම දිනන්න. ඒතකොට හැම දෙයකම හැමදාම දිනන්න උත්සාහ කරනවා. ඒතකොට මනසට නිවනක් නැහැ. මෙන්න මේ විදියට මේ තුන් ගොල්ලම දුවනවා එම නැත්තම් ඒ සිතුවිලි වල නිශ්චල භාවයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට බෑ මෙන්න මේ තත්ත්වයට එන්න. මේ තමයි මනුස්ස ජීවිතයේම නැත්නම් අපිට මානසිකව ලබන්න පුළුවන් උපරිම තත්ත්වය සහනය. මානසික සහනය කියන එක ලබන්න අමාරුයි අර කලින් කියපු තුන් ගොල්ලන්ට. මොකද මේ විදියට අඩු ගානේ කෙටි කාලයක්වත් තමන්ගේ සිහින ලෝකවලවත් සැරිසරන්න වෙලාවක් නැහැ. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න. ඔබේ කායික නිරෝගීභාවය විශාල ලෙස රැඳිලා තියෙනවා මානසික සහනය මත. ඔබ කොච්චර තෙල් ගැන කතා කරත්, ලුණු ගැන කතා කරත්, සීනි ගැන කතා කරත් ඒ අංශ තුනටම වඩා, ඒ දේවල් වලට වඩා ප්‍රබල සාධකයක් ඔබේ මනස. ඉඳ කොච්චර ඔබ කෑමෙන් පරිස්සම් වුණත්, ඒවා මේවා පරිස්සම් වුණත් වැඩක් නෑ. ඔබ මානසික සහනය අත්විඳින්නේ නැත්නම් දවසකට අඩු ගානේ විනාඩි 20ක් 30ක් එහෙම නැත්නම් 40ක් විතර පුළුවන් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔබේ පද්ධති නිශ්චල කරගන්න අමාරුයි. නිස්කලංක කරගන්න අමාරුයි. වැඩිපුර කල්පනා කරලා බලන්න මානසික පෝෂණය ගැන ඔබේ උදර පෝෂණයට වඩා. එයයි වැදගත්. ඒක ගැන අපි හිතන්න. ඊළඟට අපි බලමු පොඩ්ඩක් වෘත්තීය පැත්ත ගැන. දැන් අපි කතා කරේ පොදු දෙයක් ගැන, ජීවිතය ගැන. ගුරුවරුන්ගෙන් අපි කියන්නේ සමස්ත සමාජයේ පිළිගත්තු උගත්කමක් තියෙන ඒ සමාජයේ බලාපොරොත්තු වෙනවා එක ගුණාංගයක් තමයි බලාපොරොත්තු වෙන නායකත්වය. ගුරුවරුන් යම්කිසි නායකත්වයක් ගත යුතුයි කියලා සමාජයක් බලාපොරොත්තු වෙනවා. ඒ දරුවන්ට නායකත්වය දිය යුතුයි. ඒ නායකත්වය තුළ තිබිය යුතු ලක්ෂණ කීපයක් තමයි මේ තියෙන්නේ. සවන් දීම, අනුකම්පාව, මඟ පෙන්වීම, අනදීම. මෙන්න මේ ලක්ෂණ තුලින් එහෙම නැත්නම් මේ ලක්ෂණ පිරිච්ච නායකත්වයක් ඔබ තුළ තියෙනෝනේ ඔබ හොඳ ගුරුවරයෙක් නම්. විවිධ හේතුන් ඔබට කියන්න පුළුවන්. ඉතින් මේම කරොත් මේම වෙනවා අර මේව නෑ. නමුත් සමස්තයක් කොහොම වෙතත් සම්මත පිළිගත් සමාජයක් ඒක අපේක්ෂා කරනවා. මුළු ලෝකෙම, මේ රටේ විතරක් නෙමෙයි.
එතකොට ඒක ඔබ තුළ ගොඩනගා ගන්න එක ඔබේ කාර්යයක්. දෙවෙනි එක. ඔබේ වගකීම මොනවාද? ඔබේ ප්‍රධාන වගකීම් දෙක තුනක් තියෙනවා ගුරුවරයෙක් වශයෙන්. එකක් තමයි සුදුසු දෙයට ඉඩ දීම සහ ඒ සඳහා ඔබ පොළඹවන එක. සුදුසු දේවල් යහපත් දේවල් වලට පෙන්නලා දීලා ඒවට පොළඹවන එක. එතකොට ඒක එක කාර්යයක් ඔබේ. ඒ වගේම තමයි නුසුදුසු දේ සුදුසු පරිදි නැවැත්වීම. වැරදි දේවල් කරන්න යනවා නම් ඒක හරි ක්‍රමයකට නවත්තන එකත් ඔබේ වගකීම. ඒක හරි ක්‍රමයකට නවත්තන්න ඕනේ. නැත්නම් අතුරුඵල ඇති වෙනවා. මේක තමයි ගුරුවරයෙක්ගේ දක්ෂතාවය වෙන්න ඕනේ. නිකම් ප්‍රශ්න ඇති කරගෙන ළමයට බැනලා එකපාරක එක ඒවා කියලා ඔක්කොම ඉස්සරහා ඒවා කියලා ප්‍රශ්න ඇති කරගන්න එක නෙමෙයි. ඒක නෙමෙයි හොඳ ගුරුවරයෙක්ගේ ලක්ෂණය. එයා නුසුදුසු දේ නවත්ත ගන්න එහෙම නැත්නම් උපදෙස් දෙන්නේ සුදුසු පරිදි. එතකොට අතුරුඵල නැහැ. එහෙම ගුරුවරු ඉන්නවා ඕන තරම්. නමුත් එහෙම නැති අයත් ඉන්නවා. මොකද විශේෂයෙන්ම අපි ජීවත් වෙන්නේ ව්‍යසනකාරී සමාජයක. ඒක අපි දන්නවනේ හැමෝම. මොන වෘත්තියටත් වෛද්‍ය වෘත්තියටත් අපි දන්නවා මේ මිනිස්සු කොයි වෙලාවෙ හරි ගහරලා ගහන්න ඉඩ තියෙනවා කියන එක. එතකොට ඒ වගේ මහා ව්‍යසනකාරී සමාජයක අපි ඉන්නේ කිසිම දෙයක් එහෙම හරයක් කල්පනා කරන්නේ නැති. නිසා ඉතාමත්ම වැදගත් නුසුදුසු දේවල් නවත්තන්න යනකොට ඔබ ටිකක් කල්පනා කරන්න බැරෑරුම් මේ කරන ක්‍රමය හරිද කියලා. මොකද සමාජයේ පවතින ප්‍රායෝගික තත්ත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ ඔබ වෘත්තිකයෙක් වශයෙන්. ඔබ කරන්නේ ජොබ් එකක් විදියට නිකන් ඔහේ රැකියාවයි වෘත්තියයි අතර වෙනස ඒකයි. එතකොට සමාජයේ පවතින ප්‍රායෝගික තත්ත්වයන් ගැන දිනදා වෙනස් වෙන දේවල්, දිනදා ළමයින් ගෙන ගැටලු, සමාජයේ ප්‍රතිචාරයන් මේවා ගැන අපිට නිතැනින්ම අවබෝධයක් අවශ්‍යයි. එතකොට තමයි අපිට පුළුවන් හරි විදියට මේ වගකීම් ඉෂ්ට කරමින් මේ හරි විදියට මඟ පෙන්වන්න. තුන්වෙනි කාරණේ තමයි මේ ඔබ ගන්නා වූ තීරණවල අවසාන අරමුණ විය යුත්තේ මොකක්ද කියන. එතකොට අවසාන අරමුණ විය යුත්තේ අද මේ ළමයාට මොකද වෙන්නේ කියන එක නෙමෙයි අනාගත ප්‍රතිඵලය. මම මේ දෙයට ඉඩ දුන්නොත් මේ ළමයාගේ අනාගතයට මොකද වෙන්නේ යන්නේ. ඒක තමයි සැබෑ ගුරුවරයෙක් හිතන විදිය. අනාගත ප්‍රතිඵලය. මේක ඉඩ දීම තුළ එහෙම නැත්නම් මේ වැඩේ නැවැත්වීම තුළ මේ ළමයාගේ අනාගතයට බලපාන්න යන්නේ. ඇයි ඒ? අද ඕනතරම් සහායක් තියෙනවා ළමයෙකුට වටින්. හැමෝටම නැතත් වැඩි පිරිසකට සහායකට ඉන්නවා කට්ටිය. ඉතින් ඔබේ මේ දේවල් වලින් එන එකට ඔහුට ඔරොත්තු දී ගන්න ලේසි. නමුත් ඔබ වැරදි දෙයකට ඉඩ දීලා ඒ වැරද්දේ ප්‍රතිඵල එනකොට අනාගතයේ ඔහු තනියම ජීවත් වෙනකොට ස්වාධීන වෙලා ඔහු අසරණ වෙනවා. ඒක හරියට තේරුම් ගන්න. ඔහු අසරණ වෙනවා. පෞල් ජීවිතයේ ප්‍රශ්න එනකොට. එතකොට ඔහු අසරණ වෙනවා. එදාට ඔබට එනවා ඒකේ පොඩි සාපයක් හරි පාපයක් හරි. නිසා ඔබේ ඉලක්කය වෙන්න ඕනේ අද ප්‍රතිඵලය අරන් දෙන එක නෙමෙයි. මේ මම එපා කියන දේෙන් හෝ මම මේ ඉඩ දීලා බලාගෙන ඉන්න එක තුලින් මේ ළමයාගේ අනාගතයේ තව අවුරුදු 20කින් 15කින් පෞල් ජීවිතයේදී රැකියා ජීවිතයේදී මේ ළමයා අතරමං වෙයිද කියන එක හිතන්න. ඒක තමයි වැදගත්. මොකද අද අඬන්න ඉඩ හැරියත් කමක් නැහැ. අනාගතයේ දෙන්නටම අඬන්න වෙනවා එහෙම නොකර වැරදි දෙයට ඉඩ දුන්නොත්. වැරදි දෙයට ඉඩ දුන්නොත් අපි අඬයිනේ කියලා බයට අනාගතයේ දෙන්නටම අඬන්න වෙනවා. තුන් දෙනාටම අඬන්න වෙනවා. ගුරුවරයාටත් ගොඩනගපු මොඟ පෙන්න දෙමව්පියන්ට ළමයට. ඒක පොඩ්ඩක් බැරෑරුම් දෙයක්. පොඩ්ඩක් ඔබේ මනසේ රඳව ගන්න. ගුරු වෘත්තියේ ඉන්න අයගේ ආකල්ප සහ ක්‍රියාකාරීත්වය. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තම කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් පුද්ගලයෙක්ගේ එළියට දෙන ක්‍රියාවන් සහ එහෙම නැත්නම් එළියට පෙන්වන දේ සහ ඇතුළාන්තය කියලා. එක ගුරුවරයාගේ තත්වය අපි මනින මිනුම් දඬු දෙකක්. ක්‍රියාවන්. ඔහු මොනවද එළියට දුන්නේ? ළමයි වෙනුවෙන් දීපු දේවල් මොනවද? හැබැවින්ම ඔහු ඇතුළාන්තයත් ඒ තත්වයේම. එහෙම නැත්නම් රංගපෑමක්ද කියන එක. මෙන්න මේ විදිහට කොටස් දෙකකට අපි බෙදනවා. ඒ ගුරුවරයාගේ තත්වය. දරුවන්ට ලබා දෙන දේත් අපි වර්ග කරනවා. ඔබට નિયમિત විෂය කියන එක තියෙනවානේ සබ්ජෙක්ට්ස්. ඒ ඔබට નિયમિત විෂය ඔබ හරි විදියකට උගන්වනවා නම් ඔබ සාමාන්‍ය ගුරුවරයෙක් බවට පත් වෙනවා. මේක තේරුම් ගන්න පොඩ්ඩක් වෙනස් කෝණයකින් බලන්න. විෂය උගන්වීම කියන්නේ යා සාමාන්‍ය ගුරුවරයෙක්. ඊළඟට එයා ඒකම ඒ ළමයාගේ ජීවිතේ ගොඩනගා ගැනීමට අවශ්‍ය විෂය සමගාමී දේවල්.
ඒවට යම්කිසි උදව්වක් දෙනවා නම් ඒවත් තුලින් පෞරුෂත්වය හදාගන්න, නායකත්වය හදාගන්න, පන්නරය ලබන්න ජීවත් වීම සඳහා මේවට උදව් කරනකොට එයා ටිකක් සාමාන්‍ය තත්ත්වයේ ඉඳන් හොඳ තත්ත්වයකටපත් වෙනවා. හොඳ ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ගුරුවරයෙක් ඉන්නවා නම් කවුරු හරි ළමයට අනාගතේ ජීවත් වීම සඳහා අවශ්‍ය පන්නරය ලබා දෙන්න ඍජුවම කටයුතු කරන. ජීවත් වෙන හැටි කියලා දෙන. මෙහෙමයි වෙන්න ඕනේ, මෙහෙමයි පුරුදු වෙන්න ඕනේ මේ ජීවත් වීම කියන එක ගැන විෂයට අමතරව එනකොට එනවා ඊටා හොඳ ගුරුවරයා කියන එක. විෂය සමගාමී ජීවත් වීම. ඊට අමතරව ළමයාට ආධ්‍යාත්මික මඟ පෙන්වීමකුත් කරනවා නම් ගුරුවරයෙක් වශයෙන් ඒ ගුරුවරයා සදාමතක කළ නොහැකි ගුරුවරයා බවට පත් වෙනවා. මේ තමයි ගුරුවරයෙක්ගේ ගමන් මගේ යන්න පුළුවන් අවධිය. එතකොට අලුත්ම නවක බවත් එක්ක තියෙන නිකන් සාමාන්‍ය තත්ත්වයේ ගුරුවරයෙක් වශයෙන් ඉන්න පුළුවන්. අත්දැකීම් එනකොට පරිණත වෙනකොට මානසිකත්වයේ ගොඩ නැගෙනකොට ඒ ගුරුවරයා තුළ ළමයි අතරම ඉඳලා එතකොට තමයි එන්නේ අර කෙලවරට සදාමතක කළ නොහැකි ගුරුවරුන් බවට. දැන් සමහර වෙලාවට ගුරු වෘත්තියට ආවේ වෙන එකකට යන්න බැරි කමට වෙන එකක් ලැබුණ නැති හින්දා ආපු අයත් ඉන්නවා. පිවිසීමට හේතුව එහෙම. කැමැත්තෙන් නෙවෙයි එන්නේ. නමුත් සමහර ගුරුවරු ඉන්නවා එහෙම ආවට පස්සේ මේ ළමයින්ගේ ජීවිත ගොඩ දාන්න පුළුවන් කියලා තේරෙනකොට ඒකෙන් එන ආත්ම තෘප්තිය අත්දැකීම් ලැබෙනකොට ඔවුන් ඒ අකමැත්තෙන් ආපු වෘත්තිය පවා වැළඳගත්තු අය ඕන තරම් ඉන්නවා. ඔබේ වෘත්තිය ඒ වගේ හාස්කම් සිද්ධ වෙන වෘත්තියක්. ඊළඟට ආකල්ප සහ ක්‍රියාකාරීත්වය කියන එක ගත්තම ළමයින්ට අද වැදගත් වෙනවා විෂයමය නොවන මඟ පෙන්වීම කියන එක ඉතාමත්ම වැදගත්. මොකද ජීවිතය කියන එක රැඳිලා තියෙන්නේ අධ්‍යාපනයේ මතම නෙමෙයි. විභාග ප්‍රතිඵල මතම රැඳිලා නැහැ ජීවිතයේ සාර්ථක බව. ජීවත් වීමේ හැටි එහෙම නැත්නම් ජීවත් වෙන හැටි හරියට කියලා දෙන්නේ නැති වුණොත් ඒක ප්‍රශ්නයක්. මේ විෂය සමගාමී නැත්නම් විෂය නොවන දේවල් තියෙන්නේ ඒකට. ක්‍රීඩා කටයුතු, සාහිත්‍යමය දේවල්, ඊළඟට වෙනත් ඔය විවිධ විෂය බාහිර ස්කවුටින්, කැඩටින්, සෙන්ට් ජෝන් ඔය මේවා කොහොම තියෙන්නේ ඒ ජීවිතයේ ගමන් මඟකට යන්න හුරු කරවන්න. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ මේකට කවුරු හරි කැප වෙන්න ඕන. කැපවන්නන්ට බාධා කරන්න එපා. ඒකයි අවශ්‍ය. ඒ වගේම මේගොල්ලන්ගෙන් වැරදි වෙනකම් බලාගෙන ඉන්නත් එපා. මොකද ඒ අය හින්දා තමයි ඔය ටික හරි දුවන්නේ. ඔබ අකමැති නම් ඔබට අපහසු නම් මේවට කාලය වැය කරන්න, ඔබට ආර්ථික අවාසියක් වෙනවා නම් ඒකෙන් ටියුෂන් කරගන්න බැරි වෙනවා නම් සෙනසුරාදා ඉරිදා ඔබට එන එක පාඩුයි නම් වෙලාව නැත්තේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ස්වභාව ධර්මයකට අයහපතක් කරන්න යන්නේ ඔබ මොකුත් නොකර හිටියට හැබැයි බාධා කරන්න එපා. මොකද අපි බොහොම අමාරුවෙන් මේ ගුරුවරයෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හොයාගන්නේ මේ වගේ වැඩවලට. ඒ වගේ අයට බාධා කරන්න එපා. බාධා කරොත් නම් ස්වභාව ධර්මය නිකන් ඉන්න එකක් නෑ. මොකද මේකෙන් ලැබෙන දේ ගැනලා පෙන්වන්න බෑ. මේකෙන් එන්නේ ස්පිරිචුවල් ගේන් හෙවත් ආධ්‍යාත්මික ලැබීමක්. ඒවා මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ඔබ විශ්‍රාම ගියාට පස්සේ. ඒවා මෙනෙහි කර කර ඔබට ආත්ම තෘප්තිය, ඔබේ ආත්මයට යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ වයසට ගියාම. ඒවා කරන්න බැරි නම් නොකර හිටියට කමක් නැහැ. නමුත් කරන අයට බාධා කරන්න එපා. අද මිනිස්සු එහෙම කැප වෙනකොට මොනවද වෙන්නේ මේ සමාජයේ? අද සමාජයේ පිළිගන්නෙම ධනය, බලය, දේපල, තනතුරු. මේවට තමයි තැන තියෙන්නේ. අවංක බව, කැපවීම, සේවය කියන ඒවා නිකන් මෝඩකමක් වගේ දකින්න. මෝඩයෝ කියලා හිතන්නේ. ඇයි අතින් වියදම් කරගෙන එනවා ළමයි වෙනුවෙන්. ඊළඟට ටියුෂන් කරන්න ඒක අතපසු කරලා සමහරවිට එනවා සෙනසුරාදා ඉරිදා ළමයින්ගේ ට්‍රේනින් තියනවායි කියලා, කඳවුරු තියනවායි කියලා යනවා. අන්තිමට ඒ වගේ කරනකොට මේගොල්ලෝ මෝඩයෝ වගේ දකින්න. සමහරව අහනවා විටින් විට කීයක් ලැබෙනවද කියලා. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ වෘත්තිය අපේ වෘත්තියේ තියෙන ඕන වෘත්තියකේ අහනවා අනිත් ස්ටාෆ් රූම් වල ඉන්නකොට ආන්න බලව කරලා ඔයාලට කීයක් හම්බ වෙනවද? මොනවද ලැබෙන්නේ? ඕවා තමයි අහන්නේ. කීයක් ලැබෙනවද කියලා අහන ප්‍රශ්නය ඔබෙන් අහනවා නම් යමෙක් ඔබ හොඳට මේ වගේ දේවල් කරන කෙනෙක් නම් මතක තියාගන්න කීප සැරයක් එහෙම අහන්න අරින්න. අහන්න ඉඩ දීලා කීප සැරයක් ඇහුවට පස්සේ ඔබ අහන්න එක ප්‍රශ්නයක් ඕන්ගෙන් හරවලා. ඒ ප්‍රශ්නය තමයි ඕගොල්ලෝ යනකොට කීයක් අරන් යනවද කියලා. යනකොට කීයක් අරන් යනවද? ඒ ප්‍රශ්නේ අහන්න එතකොට ඒති. එතකොට තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඒකේ අර්ථය කියන එක.
එක පැත්තකින් මතක තියාගන්න වෘත්තිකයන් හැටියට මේ විදියට වැඩ කරන්න එපා. අනෙක් අයත් එහෙමනේ. ඒගොල්ලොත් පරක් වෙලානේ. ඒගොල්ලොත් ලෑස්ති වෙලා එන්නේ නැහැ නේ උගන්නන්න ඕන දෙයට. ඒගොල්ලොත් ළමයිට ඔහි වැඩේ දීලා ඒගොල්ලන්ගේ වැඩ කරගෙන ඉන්නවානේ. ඔබේ ජීවිතය, ඔබේ ආත්මය ඔබ ගොඩනගා ගන්න. පළවෙනි කාරණය ඔබ 18ට වැඩි වැඩිහිටියෙක්. ඔබ උගතෙක්. සහ වඩාත් වැදගත් දේ ඔබ වෘත්තිකයෙක්. ඔබට ලැජ්ජ වෙන්න ඕනේ අනුන් නිසායි කියලා ඔබත් මඩ ගොඩට පනිනවා. කරන්නන් වාලේ වැඩ කරන්න එපා. ආත්මයක් නැති තත්ත්වයට පත් වෙන්න එපා. අනිත් අයව හදන්න බැරි නම් ඒගොල්ලන්ව හදන්න ගිහිල්ලා ඔබ අමාරුයි වැටෙන්නත් එපා. ඔබට කළ හැකි දේ ඔබෙන් කළ යුතු සුදුසුම පියවරවල් ටික ඔබ ගන්න. එච්චරයි. ඒක තමයි හොඳම ක්‍රියාමාර්ගය. නැතුව නිකන් අනිත් අයත් මේමනේ කියලා ඒ තත්ත්වයට ඔබත් පත් වෙලා නිකන් ඔබත් කළු පැල්ලම් ඇති කරගන්න එපා. අපිට තියෙනවා අවම සමාජ යුතුයකම කියලා එකක්. මේක ළමයින්ටත් කියලා දෙන්න. අවම සමාජ යුතුයකම කියන සංකල්පය ගොඩනැගෙන්නේ කොතනින්ද? අපි ඉපදෙන වෙලාවේ කොතනදී හරි ස්පිරිතාලකදී හරි ගෙදරදී හරි කොහෙදී හරි අපි ඉපදෙන වෙලාවේ අවට පරිසරයේ 120ක්වත් ඔක්සිජන් තිබුණු හින්දා තමයි අද අපි මේ ජීවතුන් අතර ඉන්නේ. ඒක මතක් කරගන්න. 120ක්වත් ඔක්සිජන් ඉතුරු කරලා තිබ්බා කලින් පරම්පරාවේ අය. ඔය 120 116ට අඩු කරලා තිබුණා නම් අපි කවුරුත් මෙතන ජීවතුන් අතර නැහැ. අද අපි මේ පරිහරණය කරන දේවල් මේ තාක්ෂණය වුණත් ඔබේ ගෙදර තියෙන පුටු මේස වුණත් ගොඩනැගිල්ල වුණත් මේ කිසි දෙයක් අපි නිර්මාණය කරපුව අපි හොයාගත්තු දේවල් නෙවෙයිනේ. අපිට කලින් හිටපු පරම්පරාවේ මිනිස්සුන්ගේ බුද්ධිය, ඔවුන්ගේ දැනුම, බුද්ධිය වැය කරලා සොයාගත්තු දේවල්. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ වයින් අපි ඒ හදලා දීපු දේවල් වල සුව පහසුව තමයි අද අපි ලබන්නේ. එහෙමනම් අපි හැමෝම පළමු හුස්මත් සමගම මේ සමාජයට ණය ගැති. ඇයි? අර ඉතුරු කරලා තිබ්බ ඔක්සිජන් ටිකෙන් තමයි අපි ජීවිතේ ගොඩනගාගත්තේ. මෙන්න මේක ළමා පරපුරටත් මතක් කරගන්න. මොකද අද හැමෝම කල්පනා කරනවා ලැබෙන දේ මිසක් Tamante ලැබෙන දේ ආරම්භය හෝ ගොඩනැගුණු ආකාරය ගැන හිතන්න උවමනාවක් නැහැ. ගෙදර මේසේ උඩ තියෙන බත් පිඟාන කන ළමයට නිකමට වර හිතන්න උවමනාවක් නැහැ මේ බත් පිඟාන මෙතනට ආවේ කොහමද? තාත්තා හම්බ කරලා ගෙන ආපු සල්ලි, අම්මා මාන්සියලා උයපු ඒ මහන්සිය එකවත් තේරෙන්නේ නැති උන්නේ අද අපේ ඉන්නේ. එහෙම જાතියක්නේ අපි මේ ගොඩනගන්නේ. සා පළවෙනි දේ මතක් කරන්න ඇසෙම්බලි වල කාලයකට සැරයක් උඹලා අද මෙතන මේ හෝල් එකේ දෙපයින් හිටගෙන ඉන්නේ. උඹලා ඉපදෙන වෙලාවේ අවට පරිසරයේ 120ක් ඔක්සිජන් ඉතුරු කරලා තිබුණා. ඔයගොල්ලෝ ඉපදෙන වෙලාවේ කළ යුතු දේවල් ඒ කුසලතාවයෙන් පවත්වාගෙන හිටපු කාර්ය මණ්ඩලයක් හිටියා. ඔක්සිජන් ටික දෙන්න, සේලයින් එක දාන්න. ඒ නිසායි උඹලා අද මෙතන ඉන්නේ. ඒ නිසා උඹලා පළවෙනි හුස්මේ ඉඳන් මේ සමාජයට ණය ගැති. ඒක කියන. කොහොද අද ඉන්නාගේ පෞද්ගලික චර්යාව වෙලා තියෙන්නේ මොකද්ද? ලැබෙන දේ මිසක් කළ යුතු දේ අදාළ නැහැ. ලැබෙන දේ ගැන තමයි කතා කරන්නේ. කොයි වෘත්තියට ආවත්. මොකද්ද ලැබෙන්නේ? කොහොමද හොරෙන් පනින්න පුළුවන්? ඔය දෙක තමයි හොයන්නේ ආපු ගම. ඒක වෙනස් විය යුතුයි මේ සමාජ ඉස්සරහට යන්න. සා පොඩ්ඩක් අපි මේ අවම සමාජ යුතුයකම ඔළුවේ තියාගන්න. සමහරුන්ට හිතෙනවා හොඳින් සිටිය යුතුයි කියලා. මේක තමයි අනිත් ලෙඩේ සමහරුන්ට වෘත්තින්ට තියෙන වෘත්තිකයන්ට. හොඳින් සිටිය යුතුයි කියලා කල්පනා කරලා පොඩ්ඩක් වටපිට බලනකොට කවුරුත් නැහැ. ඒකට නිකන් අනුගත වෙන්න, හොඳින් වැඩ කරන්න, වෙලාවට එන්න, ළමයි වෙනින් කැප වෙන්න. එහෙම නෑ වගේ පේනවා. එතකොට පොඩි ලැජ්ජාවක් එනවා. ආත්ම ලැජ්ජාවක් එනවා. සාවච්චලයට ලක් වෙයිද, මට කෝචෝ කරයිද, කැපිලියෙයිද කියලා මෙයා මොකද කරන්නේ? සැරේ තමන්ට ආපු අර යහපත් සිතුවිල්ලත් අතාරින්න. තමන්ට ආපු හොඳ සිතුවිල්ලත් ඒ සැරේ යටපත් කරගන්නවා. එයත් වැටෙනවා මඩවලට. ඔබ එවැනි සිතුවිල්ලක් ආවොත් මෙන්න මේ කතන්දරේ පොඩ්ඩක් මතක තියාගන්න. අපි හැමෝටම එනවා යා යුතු දිනයක්. යා යුතු දිනය පැමිණි විට යා යුතුමයි. ඔබ කවුරු හින්දාද වැඩ නොකර හිටියේ? ඒ අය එන්න යන්නේ නැහැ ඔබත් එක්ක. ඔබට කියන්නත් බෑ මං අහවල්ලු නිසායි වැඩ කරන්න නැතුව ඉතින් අනේ මට තව ටිකක් කල් දෙන්න කිව්වට කල් දෙන්න යන්නෙත් නැහැ.
ඒ ඔබව නොමග යවන්න හේතු සාධක වෙච්ච අය කියන්න යන්නේ අනේ පව් එයා අපි හින්දායි වැඩ නොකර මෙච්චර කාලෙ හිටියේ අපිත් එන්නම් එයත් එක්ක යන්න කියලා එන්න යන්නෙත් නැහැ. සමේ කෙලවරක් නොපෙනෙන මේ සමාජයේම නැත්තම් මේ ගමම් මගේ ඔබේ තීරණය ඔබ හරියට නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ බුදු සපුන් නිබඳ සරණාවිනේ ඔබේ සිනාවත මගේ නවාතන අරුණු විහිදුවාවී ජීවිතයේ අපි අධ්‍යාපනය ලබාගත්තම අවධි දෙකක් පසු කරනවා. උගත්තු. පළවෙනි අවධියට අපි කියන්නේ දර්පණ අවධිය කන්නාඩිය වගේ. කන්නාඩියක් ඉස්සරහට ගියාම අනුන්ව නෙවෙයි පේන්නේ තමන්. එතකොට උගත්තෙක් පළවෙනියටම මොකක් හරි උගත්කමක් එක්ක සුදුසුකමක් අරන් ආවම හරි කැමැති ඒක කියන්න. මම ග්‍රැජුවේට් ටීචර් කියලා කියන්න කැමැති. මම ට්‍රේන් ටීචර් කියලා කියන්න කැමති. ඒ කිසි වැරද්දක් කියනවනේ එන්න හොඳයි. ඒක පිළිගත්තු දෙයක් ලෝකේ. ඒකට කියන්නේ දර්පණ අවධිය. තමන්ගේ නමට ඉස්සරහින් අර තියෙන කෑලි ටික දාලා පෙන්න ගන්න කැමති. මොකද මේ යුගයේ ස්වයං ප්‍රතිරූපය තමයි හදාගන්නේ. ඒක හදාගත යුතුයි නැත්නම් සමාජය පිළිගන්නේ නැහනේ ඔබ. නමුත් මේ ලෝකයේ තව අවධියක් තියෙනවා ඊළඟ අවධිය. ඒ අවධියට යා යුතුයි උගතුන් හරිනම්. නමුත් විශාල පිරිසක් එහෙම යන බවක් පේන්න නැහැ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් උගතෙක් ගත්තම අවුරුදු 40 වගේ පනිනකොට මේ ඊළඟ අවධියට යන්න ඕනේ. මොකද්ද මේ ඊළඟ අවධිය? ඒකට කියන්නේ අපි කවුළු අවධිය. කන්නාඩිය ඉස්සරහට ගියාම ඔබව පෙනුනට මේ ජනේලයක් ඉස්සරහට ගියට කවදාවත් ඔබව පේන්නේ නැහැ නේ එළිය සමාජයේ පේන්නේ. ලෝකයේ මේකට නිර්වචනය කරන්නේ කොහොමද? ලෝකයේ කියන්නේ මෙන්න මේ කවුළු අවධියට පත්වෙච්ච මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔහු කවුළුවෙන් එළියේ තියෙන සමාජය දිහා බලලා මේ සමාජයේ අඳුරු තැන් කොහෙද තියෙන්නේ? අඳුරු තැන් වලට මගේ දැනුම, බුද්ධිය, අත්දැකීම මුසු කරලා ආලෝකයක් ලබා දිය හැක්කේ කෙසේද කියලා බලන්න. සමාජයේ අඳුරු තැන් වලට ආලෝකය ලබා දිය හැක්කේ කෙසේද? එහෙම හිතන්න ඕනේ හරිනම් උගත් බුද්ධිමත් එහෙම නැත්නම් උගත් වෘත්තිකයන්. අපේ අය ගත්තම පළවෙනියටම ක්වොලිෆිකේෂන් අරගෙන වෘත්තියට ආපු දවසේ ඉඳන් රිටයර් වෙනකම්ම එකම කතන්දරයකින් ඉන්න අය තමයි අද දකින්නේ. ඕන් ඉන්නේ කන්නාඩි ඉස්සරහමමයි. ඕන් කවුළු අවධියකටපත් වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ නිසා ඔබත් මතක තියාගන්න ඔබත් වයසට යනකොට ඔබ දැනටත් වයසට ගිය කෙනෙක් නම් ඔබෙන් මේ කාර්ය ඉෂ්ට වෙනවද කියලා ඔබ හිතලා බලන්න. ලොකු දේවල් ඕනේ නැහැ පොඩි දෙයක්. එක පන්තියකින් එක ළමයෙක්ගේ ජීවිතයක් ගොඩ දාන්න බලන්න ඔබේ දැනුම අත්දැකීම ඔබේ හැකියාව පාවිච්චි කරලා එක ළමයෙක් ඇති. එක අඳුරු වෙන්න ගිය ජීවිතයකට ආලෝකයක් සපයන්න. ඔබ එතකොට ඒ කාර්යය කරා වෙනවා. ඒ අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඒ වගේම තමයි හොඳින් වැඩ කරන ගුරුවරුත් පොඩ්ඩක් අපහසුතාවයට පත් වෙන තැන් තියෙනවා. ඔබ අවංකව වැඩ කරගෙන හොඳින් ඉන්න උත්සාහ කරද්දී ඔබට පේනවා ඔබ ඉන්නේ තාම කුලී ගෙදරක. ඔබේ ගෙදර වහලේ තෙමනවෙන්නේ නැති. ඔබ යන්නේ බස් එකේ. ඔබ ගෙදර ගිහලා කල්පනා කරන්නේ මේ වතුර බිල, ලයිට් බිල ගෙවා ගන්නේ කොහොමද කියලා. ඒ වුණාට ඔබ ඉස්කෝලේට ආවම හොඳට උගන්වනවා, ළමයින්ට ආදරෙන් ඉන්නවා, ළමයින්ට සලකනවා. ස්ටාෆ් රූම් එකේ වාඩි වෙලා ඉන්නකොට එනවා ඔන්න ඒ විදිහේ හාත්පසීම විරුද්ධ දේ කරන එක්කෙනෙක්. ළමයි ගැන බලන්නේ නැහැ, බොරුවක් කරලා යනවා, හවස ගිය වෙලාව ඉඳන් ටියුෂන් කරනවා, ඉස්කෝලේ එන්නේ නැතුවත් සමහර දවස්වලට ටියුෂන් කරනවා, තට්ටු තුනේ ගෙයක් හදාගෙන ඉන්නවා. එතකොට හයිබ්‍රිඩ් වාහනයකින් එනවා. අර මොකද 1 ලක්ෂ ගානේ Apple ෆෝන් එකක් ගෙනල්ලා තියෙනවා මේසෙ උඩින් ස්ටාෆ් රූම් එකේ ඉඳගෙන ඉන්නවා. එතකොට කී ටැග් එක තියෙනවා. ඔබට මේවා දකින්නකොට සමහරට පපුව පත්තු වෙලා යනවා. හොඳට වැඩ කරමින් ඉන්න ගුරුවරයාට. ඇයි? තමන් ඉන්නේ කුලී ගෙදරක. හවසට කල්පනා කරන්නේ හෙට බිල් ටික ගෙවන්නේ කොහොමද කියලා. මෙන්න මේ දෙන්නගෙන් කවුද සාර්ථක කියලා ඔබ දකින්න. මේ පෙන්නලා තියෙන රූපේ. බොහෝ දෙනෙක් තෝරගන්නේ අර හොඳට හැදිච්ච පෙනුමට තියෙන. සාර්ථකත්වය කියලා එහෙම තමයි හොයන්නේ. මොකද බාහිර ලෝකයට පේන දේවල් වලින් අපි තීරණය කරන්නේ. නමුත් සාර්ථකත්වයේ සැබෑ සාර්ථකත්වයේ කියන එක තීරණය වෙන්නේ අපේක්ෂාවන් අනුව නෙමෙයි හරිනම්. පෙනෙන දේ මත පමණක් ඒක රැඳිලා නැහැ.
අපි මේ පෙනෙන දේවල්නේ තට්ටු තුනේ ගෙදර හයිබ්‍රිඩ් කාර් එක Apple ෆෝන් එක. ඔක ඔයගොල්ලෝ දැකපු දේ. ඒකට කියන්නේ පුහුවපේ. නමුත් යථාර්ථය මොකක්ද? අන්න ඒක තමයි කල්පනා කරන්න ඕනේ. යථාර්ථය ගැන අපි දකිය යුත්තේ කෙසේද? පැන මඩ කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ. දැන් අපිට පෙනුනේ බාහිර දේනේ. අපි බලමු මේකේ යථාර්ථය මොකක්ද? ඔහු තට්ටු තුනේ ගෙදර ඉඳන් එළියට එනකොට ආවේ වයිෆ් එක රණ්ඩු වෙලා. ඔහුගේ ෆෝන් එකේ තියෙනවා ඔහුගේ අනියම් සම්බන්ධතාවලින් ආපු ෆෝන් කෝල්ස්. මේවත් එක්ක රණ්ඩු වෙලා තමයි ඔහු එන්නේ. ඔහු වාහනේ යද්දිත් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙවි යන්නේ. ඔහුට ඉන්නවා ගෙදර සමහර වෙලාවට සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන දරුවෙක්. ඒ නිසා ඔබ හිතන්න එපා මේ එළියට පෙනෙන දේ තමයි සැබෑ සාර්ථකත්වය කියලා. ඒ ගැන එච්චර කනගාටු වෙන්න එපා. ඒකේ තේරුම තමයි අභ්‍යන්තරයයි වටින්. අභ්‍යන්තරය කියන්නේ මොකද්ද? නිරෝගීකම, පවුලේ සහනය, පවුලේ සාමකාමීව, ළමයින්ගේ නිරෝගීකම, මෙන්න මේවා තමයි ඔතන වැදගත් වෙන්නේ. ඒ නිසා නිවැරදිව දකින්න. නිවැරදිව දකින්න. මේ තියෙන සුවයන් වැය කරලා, සාමකාමීත්වය වැය කරලා ධනය රැස් කර ගැනීමේ ඇති ඵලය මොකක්ද? සුවය වැය කරලා ධනය රැස් කරන්නේ මෝඩයින්. ධනය වැය කරලා සුවය රැස් කරන්නේ බුද්ධිමතුන්. හරියට තේරුම් ගන්න. ඔබ කලකිරෙන්න එපා. ඔබ හොඳින් වැඩ කරනවා නම් ඔබ දියුණු වෙන්න උත්සාහ කරන එක වෙනම දෙයක්. නමුත් අර වගේ දේවල් දැක්කය කියලා ඔබේ හොඳකම අතාරින්න එපා කියන එකයි මෙතන පණිවිඩය. ඒ වගේම තමයි මේ අපි ඉන්න ඔබත් මාත් ඉන්න මේ ගෞරවාන්විත වූ වෘත්තීන් තුලද අගෞරවනීය වූ පුද්ගලයන් ඉන්නවා. ඒක ඔබට මේ දවස්වල ඕන තරම් දකින්න පුළුවන්. මොකද මේකට හේතුව මේගොල්ලොත් මේ සමාජයෙන්ම ගොඩ නැගුණ පිරිසක්. ඒතකොට සමාජයක් පිරිහෙනකොට ඒට අනුරූපව ඒ ප්‍රතිශතයෙන්ම මේ වෘත්තීන් වල අයත් පිරිහෙනවා. අපි හිතමු සාමාන්‍ය මිනිස්සු අතර 3% පිරිහිච්ච අය ඉන්නවා කියලා. වෛද්‍යවරු අතරත් 3% පිරිහිච්ච අය හැදෙනවා. ඉබේම කාලයත් එක්ක. ගුරුවරු අතරත් 3% පිරිහිච්ච අය හැදෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මොකද සමාජයෙන්ම නෙන්නේ අපි මේ ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ බලලා තෝරගන්නේ නැහැනේ. අපි ගන්නේ උගත්කම මේ නැත්නම් විභාග ප්‍රතිඵල වල. ඒදී විභාග ප්‍රතිඵලත් ඕනේ නැහැනේ මේවට එන්න. ඒ ලෙවලුත් ඕනේ නැහැ කියප එකනේ වෛද්‍යවරු වෙන්නේ. ඉතින් තව මොනවද ඒකට? එතකොට මේක සමාජයෙන්ම ගොඩ නැගුණ පිරිසකින් තමයි මේක හැදෙන්නේ. මේ ගෞරවනීය වූ වෘත්තීන් තුලද අගෞරවනීය වූ පුද්ගලයෝ ඉන්නවා. ඒ අයින්ද තමයි මේ වෘත්තීන් පිරිහෙන්නේ. එතකොට වෘත්තියක පිරිහීම කියලා කියන්නේ මේ අගෞරවනීය වූ පුද්ගලයන්ගේ ප්‍රතිශතය ඉහළ යන එක. ගුරු වෘත්තියත් වෙලා තියෙන එක. ඒ ප්‍රතිශතය ඉහළ ගිහින් ඉස්සරත් හිටියා බ්ලැක් ෂීප්ලා ඒ උනාට ඒවා එච්චර දැනුන්නේ නැහැ මොකද අතලොස්සක්. දැන් 10% 15ක් වේගෙන එනවා තව ටිකක් කල් යනකොට 30 40ට වැඩි වෙනවා. මේක තමයි අද අපිට වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ වෘත්තීය කියන එක අවසහ අනිසි භාවිතයට ලක් කරනවා. එතකොට මොකද වෙන්නේ? මාධ්‍යයෙන් පහර දෙනවා. මාධ්‍යයෙන් පහර දෙනකොට මතක තියාගන්න ඒ පහර වදින්නේ හොඳින් වැඩ කරගෙන ඉන්න මිනිස්සුන්ට. මාධ්‍යයෙන් හරව පහර දෙනකොට එක ඒවා කරපු අය අහු වුණාම වෘත්තිකයන්ට පහර දෙනකොට වෘත්තිකයන් අතර ඉන්න හොඳ වෘත්තිකයෝ හොඳ දේ කරන එක අතාරින එකයි වෙන්නේ. මේක මාධ්‍යයේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ ඉතින් ඔළුවක් තියෙන්න බෑ. ඔළුවක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද හොරෙකුට හොරායි කිව්වා කියලා මිනිහට ගානක් නැහැ. නමුත් ඔක්කොම හොරු කියලා ගුරුවරු ඔක්කොම හොරු කියලා හරි එම නැත්තම් මොනවා හරි කියන්න ගත්තොත් මේක වදිනවා මනසට. මොකද ඒක හොරු නොවන අය ගැනත් හිතන කියවෙනවනේ. වෛද්‍යවරු ඔක්කොම හොරු කිව්වොත් එම හොඳින් ඉන්න වෛද්‍යවරු වැඩ කරන එක අතාරිනවා. හොරු ඉන්නවා. ඒ හොරාට හොරා කිව්වට කමන්නේ එමනේ එයාව වෙන් කරලා කියන්නේ. මේක නෙමෙයිනේ මාධ්‍යයෙන් කරන්නේ. ඔක්කොටමනේ පහර ගන්න.
විදුහල්පති කෙනෙක් ළමාපචාරයක් කරලා වුණොත් නිකන් ඔක්කොම විදුහල්පතිවරු එහෙම වගේ තමයි කතා කරන්නේ. මේ අපේ රටවල් වල තියෙන ප්‍රශ්නයක් ඔක තුන්වෙනි ලෝකයේ රටවල් වල. දියුණු රටවල් වල ඒවා කරන්නේ මොකද ඒකේ මාධ්‍යවේදිනුත් හොඳ උගත්තු ඩිග්‍රීකාරයෝ එහෙම නැත්නම් ඩිප්ලෝමාරි ගත්තු මිනිස්සු. අපේ එහෙම නැති ඉඳ තමයි අපේ යූ රිපෝටර්ස්ලා ඉන්නේ ඉතින්. කැමරා එකක් තියෙනවා නම් ඔබට පුළුවන් රිපෝටර් කෙනෙක් වෙන්න. ඉතින් මේ සමාජයේ පැවැත්මට මේවා බලපානවා. අද ඒ විනාශය අපි කරගෙන ඉවරයි. ඒ විනාශයේ අනිසිප්පල්ල කොච්චරද කියන එකවත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ අද. අපි මේ වෘත්තීන් තුල ඉන්න හින්දා සහ අපේ වෘත්තීන් තුල තියෙන වෙනස්කම් එක්ක මිනිසුන්ට විඳවන්න වෙලා තියෙන දේවල් දකිනකොට අපිට තේරෙනවා. ඒක ඔය මතු පිටින් කියන දේවල් නෙමෙයි. ඒකේ බැරෑරුම් පණිවිඩයක් තියෙන එක. නිසා ඉතින් අපි හැමෝටම මේකට මුණ දෙන්න වෙනවා. නමුත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපි ඒ ගොඩට නොගින් ඉන්න. එච්චරයි ඕනේ. ඔබ ගුරුවරයෙක් වශයෙන් ඒ අර කළු පැල්ලම් සහිත අයගේ ගොඩට යන්නේ නැතුව ඉන්න. එච්චරයි අවශ්‍ය. ඒකයි අපි උත්සාහය විය යුත්තේ. ගුරු වෘත්තිය කියන එකට ආපු විදි ගොඩාක් තියෙනවා. දැන් අපි දකිනවා just by appointment කියලා කියනවා. පත්වීමෙන් ඔහේ ගුරුවරු වෙච්ච අය. දැන් ඔහේ පාවෙන චරිත වගේ ගුරුවරු ඉන්නවා. ඔය වැඩක් කරනවද නැද්ද කියලා තේරෙන්නේ නැති. ඒ වගේම කැප වෙලා වැඩ කරන ගුරුවරුත් ඉන්නවා. මේ ඔක්කොම අභිබවා යමින් unforgettable teacher හෙවත් සදා අමතක කළ නොහැකි ගුරුවරුත් ඉන්නවා. මෙන්න මේ කට්ටියටම පඩිපත එහෙම නැත්නම් පේ ෂීට් එක එවනවා এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එකේ. ඩිපාර්ට්මන්ට් එකෙන් එන පේ ෂීට් එක ගත්තම ඒකේ තියෙන්නේ මූල්‍යමය වැටුප. මුදල් තමයි ඒකේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ වැටුප්පතේ සමහර වෙලාවට අපි දකිනවා just teacher. ඔහේ ඉන්න ගුරුවරයාට පඩිය වැඩි සදා අමතක කළ නොහැකි ගුරුවරයාට වඩා. මේකෙන් කලකිරෙන්න එපා. මොකද තව වැටුපක් එනවා වෛද්‍ය වෘත්තියෙන් අපිටයි ඔබට. සෞඛ්‍ය ශාස්ත්‍රයටයි අධ්‍යාපන ශාස්ත්‍රයටයි තව වැටුපක් එනවා. ඒ වැටුප එන්නේ දෙපාර්තමේන්තුවෙන් නෙමෙයි. ඒ වැටුප එන්නේ ස්වභාව ධර්මයාගේ. ඒකට කියන්නේ අපි ආධ්‍යාත්මික වැටුප. මෙන්න මේ ආධ්‍යාත්මික වැටුප කියන එකේ තියෙන්නේ අංක ගණිතය නෙමෙයි, රුපියල් සත නෙමෙයි. රුපියල් සත නෙමෙයි. අර රුපියල් සත වලින් ආපු වැටුපෙන් ඔබට නිවසක් හදා ගන්න පුළුවන්. නමුත් නිවස තුල සාමය, සමගිය, නිරෝගී බව කියන එක ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ මේ වැටුප්පතේ. ආධ්‍යාත්මික වැටුප්පතේ තියෙන්නේ නිරෝගීකම, සතුට, සහනය, සාමය, සමගිය. එයයි ඔබ වැඩියෙන් බලාපොරොත්තු විය යුත්තේ. ඒක හරියට ලැබුණා නම් ඔබේ ජීවිතයේ ගොඩ. නිසා ඔබේ වෘත්තිය, මගේ වෘත්තිය මේ දෙකටම පුළුවන් ඔන්න ඔය වැටුප ලබා ගන්න. තව බරපතල දෙයක් තියෙනවා අපේ වෘත්තීන් දෙකේ. ඒ තමයි මාසයක් පුරා ඔබේ සේවය, මගේ සේවය හරියට අපි කරා නම් මාසේ අන්තිම වෙනකොට අපිට පිනත් ලැබෙනවා, වැටුපකුත් ලැබෙනවා. සල්ලි දීලා පින් දෙන වෘත්තීන් වල අපි ඉන්නේ. හැබැයි සෝබා ධර්මයා නිකන් අතාරින්නේ නැහැ. වැටුප් දීලා පිනුත් දෙන ජොබ් එකක් දීලා හරියට කරේ නැත්තම් නිකන් අතාරින්නේ නැහැ. මේ අපේ වෘත්තීන් වල ඔබේ වෘත්තීන් වල ඉන්නවා නම් ඉන්න ඕනේ හරියට නැත්තම් අයින් වෙලා යන එක වඩාත් සුබදායකයි. ඒ තරම් බරපතලයි. මොකද කිසිම වෘත්තියකට ඔය chance එක දීලා නැහැ. අනිත් අය සල්ලි වියදම් කරන්න ඕනේ පින් හොයන්න. අපිට එහෙම නැහැ. අපි හරියට වැඩේ කරා නම් අපිට පිනත් ලැබෙනවා. ඒ වගේම වැටුපකුත් දෙනවා මාසේ අන්තිමට. හිතලා බලන්න කොච්චර හොඳ දෙයක්ද? ඔබේ වෘත්තිය ඔබට එම හිතිලා තියෙනවද කියලා හිතලා බලන්න කවදාද? එහෙම තමයි අපි මේ ඉන්න වෘත්තිය. ඒ නිසා අපි උත්සාහ කළ යුතුයි. අපිට කළ හැකි අවමයක් තියෙනවා මේ ලෝකේ. ලෝකයේ අය කරන දේවල් අපි කරන්න යන්න ඕනේ. එහෙම කරන්න බෑ අපිට. නමුත් අපි උත්සාහ කළ යුතු දේ තමයි අපිට හැකි අවමයක් තියෙනවා මේ ලෝකයේ කළ හැකි. ඒ අවමයවත් අපි කරන්න බලන්න. ඒ අවම ප්‍රමාණයවත් අපි කරන්න උත්සාහ කරන්න. මේක තමයි අපේ උත්සාහය විය යුත්තේ. මොකද අපි දන්නවා සෝබා ධර්මයාගේ නියමය මෙයයි. ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යතේ සැපට වැඩුණු කය පොළොවට දිරා යතේ අප
අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති ඔබට අනාගතයේ විශ්‍රාම ගිහිල්ලත් පශ්චාත්තාප නොවී ඉන්න ඕන නම් ඔබ උත්සාහ ගත යුත්තේ මොකද්ද කියලා දන්නවද? මමත් දැන් රජයේ සේවයේ ඉන්න අවුරුදු 30ක්. ඒ නිසා කියන්න පුළුවන් බය නැතුව මේවා. ඔබගෙන් අපේක්ෂිත ප්‍රමාණයෙන් 40ක් 50ක් ඕනෙත් නැහැ 40ක් ඒ අවමය හොඳින් හිතේ සතුටින් අවංකව කරන්න ඔබට පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ. ඒක මට බය නැතුව කියන්න පුළුවන් මොකද අපි අත්විඳලා තියෙන දේ. 100ක් කොහොමදත් ඕනේ නැහැ. කාටවත් කරන්න බෑ. අපේ රටේ ඇටියට 60කුත් බෑ. 40ක් එහෙම හිතලා කරන්න. අධ්‍යාපන අධ්‍යක්ෂකලා බලන්නේ කියන එකටවත් විදුහල්පති බලයි කියන එකටවත් එහෙම නැත්නම් නීති රීති තියෙන හින්දාවත් නෙමෙයි ඔබේ ආත්මය ගැන හිතලා ඔබ මිනිස්සෙක් වශයෙන් කරනවයි කියලා හිතාගෙන කරන්න 140ක්. මම අප වෙනවාද ඔබට කවදාවත් පශ්චාත්තාප වෙන්න වෙන්නේ නැහැ ඔබේ ජොබ් එක ගැන. ඒක තමයි ටාගට් එක විය යුත්තේ. මිනිස් වර්ගයාට මොකද වෙලා තියෙන්නේ? නිරෝගී ඇස් තියෙනකොට හොඳ දේ නොදකිති. නිරෝගී කන් තියෙනකොට හොඳ දේ නොඅසති. නිරෝගී සිත් තියෙනකොට වුන් හොඳ දේ නොසිතති. ඒ වගේම තමයි නිරෝගී සිරුරක් තියෙනකොට වුන් හොඳ දේ නොකරති. තරුණ කාලේ වැඩිහිටි කාලේ නිරෝගීව ඉන්න කාලේ හරියට වැඩ නොකර ඉඳලා තමන්ගේම දේවල් විතරක් කරගන්න උත්සාහ කරලා අන්තිමට වයසට ගිහිල් අඩි 6ක් පොළොව යට පෙනෙනකොට ආධ්‍යාත්මය වටහිලා හොඳ දේ දකින්න ඕනේ කි හොඳ දේ අහන්න ඕනේ හොඳ දේ කරන්න ඕනේ කියලා හිතනවා. හොඳ දේ දකින්න උත්සාහ කරනකොට ඇස් පේන්නේ නැහැ. හොඳ දේ අහන්න ඕනේ කියලා කන් දෙන්න යනකොට කන් ඇහෙන්නේ නැහැ. මම සමාජය වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා නැගිටින්න හදනවා නැගිටින්න වාරු නැහැ කොන්දේ කැක්කුම් වෙනත් අපහසුතා. ඒ වෙනකොට ඔවුන්ගේ ඇස් කන් සහ සිරුර රෝගී වී හමාරයි. ආන් එදාට තමයි ඔවුන්ට ඉතුරු වෙන්නේ පශ්චාත්තාපය කලකිරීම. ඒක තමයි ඔවුන්ට අවසානයේ ඉතුරු වෙන්නේ. ඒක නිසා අපි මේ සත්‍යය වටහා ගමු. මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැති වෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම තුන්දේ සුවඳ පවතී ලොව හැමදාම ඔබට පශ්චාත්තාපයෙන් ස්වභාව ධර්මයාගේ සාපයන්ගෙන් ගැලවිලා ඉන්න නම් මෙන්න මේ දේත් කරන්න එපා. කිසිම වෙලාවක කිසිම දවසක ළමයින්ව ප්‍රතික්ෂේප කරලා ලේබල් ගහන්න එපා. වැඩකට නැති එක, කමකට නැති එක, කාලකන්ණියා, මෝඩයා මේ වගේ ලේබල් ගහන්න එපා. ඒ ලේබල් එක ගැහුවා මොකද වෙන්නේ? ඔබ ලේබල් එක ගහපු ගමන් හැමෝම බලන්නේ කණ්ණාඩිය දාගෙන ඒ ළමයා දිහා. බලන්නෙම ඒ කෝණේ. එතකොට ඒ ළමයා දිහා බලනකොට ඒ ළමයා කරන හැම ක්‍රියාවක්ම ඔවුන්ට පේන්නේ තුලින්. පාසලේ පිළිගත්තු ශිෂ්‍ය නායකයෙක් වතුර වීදුරුවක් අරගෙන එනකොට ලිස්සලා වැටුනොත් බනින්නේ පොළවට. ඒ පොළව ඇදයි. ඒ පඩිය හරියට හදලා නැහැ. ඔක්කොමලා ඒ විදිහට කියන්නේ. ඒ විදිහටම ඒ තැනින්ම එනකොට වැඩකට නැති එක, කමකට නැති එක කියලා ලේබල් ගහපු ළමෙක් ලිස්සලා වැටුනම කිසිම කටකින් එක්කෙනෙක්වත් බනින්නේ නැහැ පොළොවට. බනින්නේ මේ ළමයාට එක අහනින් මොනවද කියන්නේ? ඕක කරොත් කරන්නේ ඔහොම වැඩන්නේ. ඔබ හිතනවාද ඒක ඇහිලා ඒ ළමයා අවංකව දන්නවා තමන් හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා, අඩිය ලිස්සලා වැටුනේ කියලා දන්නවා, වීදුරුව කැඩුනේ ඒකෙන් කියලා දන්නවා. හැමෝගෙම මේක ඇහෙනකොට ඕකයි ඉතින් ඔහොම වැඩන්නේ කරොත් කරන්න කියන එක ඇහෙනකොට ඔහුගේ හදවත උණු වෙලා මේ පරිසරයට මුසු වෙන සුසුම් ස්වභාව ධර්මයට ඇහුනම ඔබව නිකන් යරි කියලා ඔබ හිතනවා. එහෙම අරිනවා නම් ඔබට නිකන් ඉන්න දෙනවා නම් ස්වභාව ධර්මය අසාධාරණයි. සායේ ළමයාගේ අනාගතය විනාශ වෙන්න පටන් ගන්න ඒ වැඩෙන් වෙනත් පුද්ගලයෝ ඒක පාවිච්චි කරන්න පටන් ගන්නවා ඒ ළමයාව හඳුන්වන්න ඊළඟට. සා ඔබට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ලේබල් නොගා ඉන්න ඔබේ ජීවිතේට. මොකද මේ ප්‍රශ්න සහිත ළමයි ඉන්නවාමයි.
පාසල් ප්‍රශ්නය කියන එක ඉතින් තියෙන එකක්. ඔය ළමයි කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ව හිමින් අපි වෙනස් කරන්න බලන්න ඕනේ. ඒකත් එකපාර අධ්‍යාපන ඉලක්ක දීලා වෙනස් කරන්න හදන්න එපා. අවම අධ්‍යාපන ඉලක්ක තමයි ඒ ළමයින්ට දෙන්න ඕනේ. ඒ ළමයි අනිවාර්යයෙන්ම යම්කිසි පීඩාවන්ගෙන් පෙළෙන එක්කෝ ගෙදර අයගෙන් පීඩාවන් වලට ලක් වෙනවා, තාත්තා බේන බොන හින්දා, එහෙම නැත්නම් වෙනත් දෙයක් නිසා. නැත්නම් ලෙඩ රෝග හින්දා. ඒකත් මතක තියාගන්න. සමහරව අපිට හම්බෙලා තියෙනවා මෙයාගේ ලේබල් ගහපු අය ඇස් පේන්නේ නැහැ හරියට. මේ මැස්මරේ හැදෙන අය. සුළු අපස්මාරය කියන එක. ඒතකොට මෝඩයා වගේ පේන්නේ. එතකොට කොහොම තියෙයිද කියලා හිතන්නේ මේ රෝගයක් හඳුනාගත්තට පස්සේ ඒක ලේබල් එක ගහපු ගුරුවරයාට කොහොම හිතෙයිද කියලා. නිසා මේ ළමයින්ට පොඩ්ඩක් අනුකම්පා කරන්න. වැඩිපුර ප්‍රශංසා කරන්න බලන්න පොඩි හොඳ දෙයක් හරි කරාම. ඒ විදියට ඉලක්ක කරන්න බොහොම හිමීට මේ අයගේ ගමම්මග වැඩි කරන්න. දැන් ප්‍රබල ප්‍රශ්නයකුත් තියෙනවනේ අවුරුදු දෙකක් නිකම්ම හිටියනේ කියලා. දැන් ඉතින් ඒකට හරියන්න වැඩ කරන්න කියන එක නෙමෙයි ඉස්කෝලේ එක ඇහෙන්න ඕන කතාව. අවුරුදු දෙකක් නිකම්ම හිටියනේ දැන් ඉතින් හුරු නැහැනේ. අපි ටික ටික වැඩට බහිමු. කොහොම හරි ගොඩ යන්නත් එපයි. ඔන්න ඔය වගේ කතා තමයි ඇහෙන්න ඕනේ. මේකෙන් කෝකද ඔබ පාසල් වල කියන්නේ කියන එක ඔබ හිතලා බලන්න. පළමුව දරුවා දෙවනුව තමයි විෂය. මේ අපි වරද්ද ගන්න එක තැනක් මතක තියාගන්න පිටරටවල් වල අවුරුදු 18ට අඩු ළමයින්ගේ මානසික රෝගී තත්ත්ව 40යි 60කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට සියදිවි විනාශා ගැනීම 30යි 40යි අතරින් වැඩි වෙලා තියෙනවා ඇමරිකාවේ. අපිටත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න මේ ළමයි අවුරුදු දෙකක් නිකන් ඉඳලා ආපුවා. ඒ ප්‍රශ්න වලින් බේරෙන්න නම් ඔබ ඒවා තේරුම් අරගෙන ඉන්න. අපි හැමෝගෙම වෘත්තියන් වල තියෙන වෘත්තීයමය අභියෝග කියලා. ඔබේ වෘත්තියෙත් තියෙන ඒ වගේ. වෘත්තීයමය අභියෝග වලින් එකක් තමයි මේ උවමනාවක් නැති ළමයි කියලා ඉන්නවා. දුර්වල ළමයි කියලා ඉන්නවා. ගරහන අධ්‍යාපනයේට ගරහන අය, ගුරුවරුන්ට ගරහන අය, වෙනත් එක දේවල් කරන අය ඉන්නවා. එහෙම හිටිය අය කියලා ගුරුවරයෙක් වශයෙන් කවදාවත් කියන්න එපා උන්ට කියලා වැඩක් නැහැ. අපිට ඕනවට වගේ උන් වැඩ කරන්නේ උන්ට හොඳ නම් අපට මොකද? මෙහෙම කියන ගුරුවරු ඉන්නවා. ඔබ එහෙම කියනවා නම් ඔබ ගුරු වෘත්තියට සුදුසු කෙනෙක් නෙමෙයි. කියලා වැඩක් නැහැ. අපට ඕනවට වගේ උන්ට හොඳ නම් අපට මොකද? උනුයි ඔබයි අතර ඒතර වෙනසක් නැද්ද? ඔබ උගත් වෘත්තිකයෙක් මඟ පෙන්වන්න ආපු. දරුවෙක් කියන්නේ දුරදක්නා නුවණ නැති, තමන් කරන දේක මේ ඊළඟ දේ මොකද්ද කියලා හිතා ගන්න බැරි, ෆන් ගන්න විතරක් කැමති, ජොලියේ ඉන්න කැමති පරම්පරාවක්. එතකොට උන්ට හොඳ නම් අපට මොකද කියලා කියනවා නම් ඔබයි උනුයි අතර වෙනසක් නැහැ. ඒ වගේ මම අහන්න කැමතියි ඔබ එහෙම හිතන කෙනෙක් නම් එදා මේ ආගම් මේ ලෝකයට එනකොට ආගම් ධර්මයන් මේ ලෝකයට එනකොට ඒ ආගමික නායකයන් අර අයාලේ ගිය සමාජයට දේශනා කරනකොට හරියට ජීවත් වෙන විදිය ඒ ආගමික නායකයන්ට කොච්චර අපහාස කරාද කොච්චර කැත කතා කිව්වද කොච්චර වද හිංසාවලට පමනුවද එතකොට එදා ආගමික නායකයන් එදා අපි මේ කාලේ කියලා තිබුණා නම් මුන්ට කියලා වැඩක් නැහැ. මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මුන්ට හොඳ නම් අපිට මොකද කියලා පැත්තකට වෙලා ඉඳලා තිබුණා නම් අද වෙනකොට මේ සමස්ත සමාජයේ ඔය ආගම් වලින් ආපු සදාචාරය එනවද? ඒක තමයි මම අහන්න කැමති ප්‍රශ්න. ඉඳ හිතලා බලන්න. මේ වාක්‍ය ඔබට සුදුසු වාක්‍ය නෙමෙයි. ගුරු වෘත්තියට. ඒවයින් ඈත් වෙන්න. ඒ වෙනුවට ඔබට පුළුවන් සුළු හරි ආලෝකයක් දෙන්න මේ ළමයින්ට. ආත්මයක් ගොඩනගන්න යනකොට මතක තියාගන්න පළමුව ඔවුන්ගේ ජීවිතය ගැන කතා කරන්න. ළමයාගේ ජීවිතය ගැන කතා කරන්න. දෙවනුව ඔවුන්ගේ ආසාවන් සහ අවශ්‍යතා ගැන කතා කරලා යම්කිසි මඟ පෙන්වීමක් කරන්න. ඒවයින් ගොඩ යන හැටි. තුන්වෙනියට ඔබට පුළුවන් නම් ඔවුන්ට ආදරයේ සෙනෙහස දක්වන්න දෙමව්පියන් වගේ. මොකද ඔවුන් ඒවට ලක් වෙච්ච නැති හින්දා තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. හතරවෙනියට විතරක් අධ්‍යාපනය ගැන කතා කරන්න. එහෙම නැතුව පළවෙනියට අධ්‍යාපනය ගැන කතා කරන්න එපා. ඔබව ප්‍රතික්ෂේප කරනවා. ඔබෙන් ඈත් වෙනවා. එතකොට ඔවුන් ගිල්ලා ලං වෙන්නේ කාටද? අර පාරේ ඉන්න IRC කාරයන්ට, මත්ද්‍රව්‍ය විකුණන අයට. ඔය වගේ අයටයි ගිල්ලා හේතු වෙන්නේ. ඒ නිසා ඔබ ඔවුන්ව ලං කරගන්න. මොකද 1000කට එක්කෙනෙක් ආත්මයක් නැති එක ළමයෙක් ඉස්කෝලකින් පිට කරොත් ඇති අර 999ටම අනාගතයේ ප්‍රශ්න.
පාසල් වලට තමයි ඒ වගකීම තියෙන්නේ. ඉතින් ඔබට ඒ කාර්යය කරන්න පුළුවන්. හිතලා බලන්න. මේ හොඳ කතන්දරයක් මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තිබුණා. ළමයි කියන අයව මෙතන පෙන්නලා තිනවා විවිධාකාරයි කියන්න එක එක සත්තුන්ගේ. පරීක්ෂකවරයා බොහොම උජාරුවට කියනවා සර්ව සාධාරණ වෙන්න මම එකම විභාගයක් පාත් කරනවා. මොකද්ද විභාගය? අර ගහ උඩට නැගලෙන්න. ඒතර කොහම හිටියේද? වඳුරට ගස් නගින එක, කුරුල්ලට ගස් නගින එක, අලියා ගස් නගින්න ගියොත් කොහම හිටියේද? මාළුවා කොයිද ගස් නගින්නේ? ඒ වුණාට අපි එකම විභාගයක් තියෙනවා O level කියලා. ලක්ෂ 3ක් විතර ඉන්නවා. ලක්ෂ 3 විදියක ළමයි අරගෙන අපි එකම මිනුම් දණ්ඩකින් මනිනවා. මනලා කියනවා ඔබ අසාර්ථකයි, ඔබ වැඩක් නැහැ කියලා. ඒක තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් ඒ කාලේ කියලා දෙන්නේ. මොකද්ද ඔහුගේ කතාවේ තියෙනවා මෙන්න මේ වගේ අර්ථයක්. ඉස්සර මංගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙනවා ඒ විසි ගහගෙන ඌහඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා. එදා කියලා තියෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් සියල්ලන්ම විශිෂ්ටයන්නේ. නමුත් විශිෂ්ටත්වය මනින මිනුම් දණ්ඩ වැරදුනහොත් ඔවුන් මෝඩයන් ලෙස පෙනෙනු ඇත. මොකද්ද මේ මිනුම් දණ්ඩ? O level, A level ශිෂ්‍යත්ව. මිනුම් දණ්ඩට ගැලපෙන්නේ නැති ළමයි අනන්ත ඉන්නවා. ගණන් හදාගන්න බැරි මොලේ ඒ ප්‍රශ්නේ තියෙන අය ඕන තරම්. ඉතිහාසය මතක තියාගන්න බැරි ළමයි ඕන තරම් ඉන්නවා. එහෙම ඉන්න ඕන තරම්. ඉතින් අපි එකම මිනුම් දණ්ඩක් තියලා කියනවා අර ගහ උඩට නැගලා වරෙන් කියලා. කොහොමද ඒක කරන්නේ? විභාග වලින් තොර වූ වටිනාකමක් ගොඩනගන්න. ළමයි තුල නුසුදුසු විභාග ක්‍රම පුද්ගලයන්ව ආත්මයක් නැති තත්ත්වයට පත් කරනවා ඇත. ඔක තමයි වෙලා තියෙන්නේ. A level වලින් O level වලින් නෙවෙයි විශේෂයෙන්ම O level වලින් හැලෙන ළමයි ටික බලන්න වැඩි පිරිසකට මොකද වෙන්නේ කියලා. ඔවුන් ආත්මයක් නැති විදියට හැසිරෙන්නේ. හේතුව මොකද? ඉස්කෝලේ කතා කරේම O level results, O level pass වෙන, O level කියන එක වපුරනවා වගේ ඔහේ මතුරනවා වගේ කිය ඉඳලා අන්තිමට අපි ඔක්කොම දන්නවනේ 140 ගානක්ද 50 ගානක්ද නේ පාස් වෙන්නේ. ඒතර ඉතුරු ටික මොකද වෙන්නේ? වැඩකට නැති වුන්ද? අන්න ඒක තමයි අද ලෝකයේ එක්සෑම්ස් ක්‍රමයේ එහෙම නැත්නම් විභාග ක්‍රම අතාරින්න හේතු වෙලා තියෙන්නේ. විභාග ක්‍රමය අද අතහැරලා තියෙන ලෝකයේ අතහැරගෙන යන්න අපි දවසක ඒ තත්ත්වයට යන්න වෙනවා. ඒ වගේම මතක තියාගන්න දරුවන් කියලා කියන්නේ පාසලට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන යන්ත්‍ර නෙමෙයි. A+ එක සාපේක්ෂ වෙන්න ඕනේ ලයිෆ් ප්ලස් එකත් එක්ක. මේවා යන්ත්‍ර බවට පත් කරන්න පුළුවන්. උදේ ඉඳන් රැය වෙනකන් උගන්වලා යන්ත්‍ර බවට පත් කරන්න පුළුවන්. ප්‍රතිඵල ගන්නත් පුළුවන් යන්ත්‍ර බවට පත් කරලා. හැබැයි යන්ත්‍ර බවට පත් කරාම උසස් ප්‍රතිඵල ගත්තට මිනිස්කම ලබා ගන්න බෑ. මිනිස්කම ලබා ගන්න බෑ. ඒ නිසා තමයි අද එන වෛද්‍යවරුත් ඔබ දකිනවා රෝගීන්ට සලකන හැටි. ඔවුන්ගේ අතීතය හොයලා බලන්න ඕන නම් ආපස්සට ගිහිල්ලා. ඔය වගේ ඔය අපහසුතා මැද අපහසුතා කියන්නේ ආර්ථික දුෂ්කරතා නෙවෙයි මේ වගේ තමයි වදකාරයන් ලෙස ඉගෙන ගත්තා අය. ඔයලා බලන්න. මොකද තමන්ගේ ළමා කාලයත් යහපත්ව ගත කරමින් යහපත් විදියට අධ්‍යාපන ලැබපු එක්කෙනෙක් ඒකේ ප්‍රතිඵලයට ගරහන්නේ නැහැ. ගරහන ගතියෙන්නේ ගරහන්නේ ඇයි? තමන් වද විඳලා එතනට ආපු ඉඳ. ඒකයි වෙනස. ඒකම මතක තියාගන්න නිරෝගී ළමාවියක් වෙන්න නම් මෙන්න මේ ටික අත්‍යවශ්‍යයි. නිନ୍ଦ, විවේකය, විනෝදය, ආශ්‍රය. මේවා අත්‍යවශ්‍ය ප්‍රමාණයක් තියෙන. ඒ අත්‍යවශ්‍ය ප්‍රමාණයෙන් මේවා ලැබුණොත් තමයි ඒ ළමයා නිරෝගී මනසක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා ළමයින්ව හසුරවනකොට මේවා ගැන කල්පනා කරලා බලන්න. ඒ වගේම ඔබ වැඩ කරනකොට මතක තියාගන්න ඔබේ අතපසුවීම. මේ තමයි ඒකට සුභා ධර්මය දීලා තියෙන පණිවිඩය. මේ හුම්මානේ පොඩි සිදුරක් තියෙන පොඩි තැනක් තියෙන අතපසු වෙච්ච එතනින් එනවා ලොකු ශබ්දයක්. ඒකෙන් මොකද්ද ලෝකයට කියන පණිවිඩය? මේ ළමයි වගේ සාගරය වගේ ළමයි කියන්නේ සාගරය වගේ චංචලයි. ඒ චංචල සයුරට තියෙන ආරක්ෂක පවුරවල් වගේ තියෙන මේ ගල් පර්වතයේ පොඩි සිදුරක් තිබුණු තැන මොකද වෙන්නේ? විශාල ශබ්දයක් එනවා.
ඔබේ කුඩා අතපසුවීමකින් සමාජ කැළඹීමක් ඇති වෙන්න පුළුවන් විශාල. ඒකට හේතුව තමයි විශ්ව අනුකම්පාව කියලා ගත් වෙනවා ළමයි කෙරෙහි. විශ්ව අනුකම්පාව නිසා තමයි එහෙම වෙන්නේ. නිසා ඔබ ප්‍රවේශමෙන් ඔබේ කටයුතු හරියට කළ යුතුයි. දරුවන් කියන අය චංචලයි අස්ථාවරයි, හැබැයි ගුරුවරු නිශ්චලයි ස්ථාවරයි වෙන්න ඕනේ. ඒ වෙනස රැකගන්න එකත් වෘත්තිකයක් වශයෙන් ඔබේ වගකීමක්. ඊළඟ දේ තමයි ඔබේ තියෙන ඉලක්කය. ඔබ උත්සාහ කළ යුතුයි පරිණත මානුෂික ගුරුවරයෙක් බවට පත් වෙන්න. matured human teacher. පරිණත මානුෂීය ගුරුවරයාගේ ලක්ෂණය තමයි first and last දෙන්න ගැනම හිතනවා. පන්තිය පළවෙනියා ගැනත් හිතනවා, පන්තිය අන්තිමයා ගැනත් හිතනවා. මොකද ඔවුන් පිළිගන්නවා, ඒ ගුරුවරයා පිළිගන්නවා මේ සියල්ලන්ම ජීවත් විය යුතුයි. පාස් වෙන එක්කෙනත් ජීවත් වෙන්න ඕනේ, අන්තිමයා වෙන එක්කෙනත් හොඳින් ජීවත් විය යුතුයි කියලා හිතනවා. එහෙම හිතන අය තමයි පරිණත මානුෂීය ගුරුවරු. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? දක්ෂයාව අරගෙන පන්තිය ඉස්සරහට එයාව සුපිරි දක්ෂයා කරන එක නෙමෙයි. ඒක කරාට කමන්නේ. නමුත් ඊට වඩා දෙයක් ඒගොල්ලෝ කරනවා. ඒ තමයි පවතින ආලෝකය වැඩි කරනවාට වඩා අඳුරට සුළු හෝ ආලෝකයක් ලබා දීම වඩාත් පින්වන්තය. ඒගොල්ලෝ කරන්නේ අර අන්තිමයා වෙන්න ගිය එක අයාලේ යන්න ගිය එකෙන් බේර ගන්නවා. විභාග ප්‍රතිඵල ගන්න හම්බෙන එකක් නෑ. නමුත් අඩු ගානේ ඒ ළමයා අයාලේ යන්නේ නැතිව ඉඳ මඟ පෙන්වනවා. ඒ පින ඇති එක ළමයෙක් එහෙම ගොඩ දැම්මුත් ඒ පින ඇති ඔබේ පරම්පරාවට. මොකද අපි උත්සාහ කරන්නේම පුළුවන් එකාව අරගෙන එයාට වැඩිපුර සාතික දීලා එයාව වැඩියෙන් ඉස්සරහට අරගෙන එහෙම ඒකට කියන්නේ පවතින ආලෝකය වැඩි කරනවට වඩා අඳුරට සුළු හෝ ආලෝකයක් ලබා දීම වඩාත් වටිනවා. ඒ වගේ තත්ත්වයකට යන්න නම් අවංක මානසික තෘප්තියක් ලැබීමේ අවශ්‍යතාවය තියෙනවා. අවංක මානසික තෘප්තිය ලබන ඒ ගතිය, ඒ අවශ්‍යතාවය ඔබ තුලින්ම ගොඩනගෙන්න ඕනේ. අපිට එළියෙන් ඒක ඇති කරන්න බෑ. හැබැයි ඒකට පොඩ්ඩක් වාසනාවකුත් තියෙන්න ඕනේ. එහෙම වාසනාව තියෙන ගුරුවරු තමයි ඒ තත්ත්වයට එන්නේ. ඒක ඔබ ලැබුවා නම් ඔබ ලොකු වාග්යක් කරගත්ත වෙනවා, ලොකු වාසනාවක්. ඒ වගේම ඔබට තේරෙනවා නම් ඔබ වැරදි මඟක යන්නේ කියලා. ඔබ දැනටත් වැරදි මඟක යමින් ඉන්නේ කියලා වහාම වෙනස් වෙන්න. හැකි විගස නිවැරදි වෙන්න සෝභා ධර්මය ආවිල්ලා බෙල්ලෙන් අල්ල ගන්න ඉස්සෙල්ලා. අවසාන මොහොතවල් ප්‍රමාද වැඩි. වහාම වෙනස් වෙන්න, නිහතමානී වෙන්න, ඔබේ වැරද්ද ඔබ තේරුම් ගන්න, අනුන්ට කියා ඉන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබව සකස් කරගන්න. ගුරු වෘත්තිය කියන එක විශිෂ්ට වෘත්තියක්. ඔබ හිතන්නේ ඔබට දීලා තියෙන සබ්ජෙක්ට් සිලබස් කියලා? ඔබ අත ඇත්තේ සබ්ජෙක්ට් සිලබස් නෙමෙයි, අනාගත පුරවැසියන්ගේ ජීවිත විෂයමාලාව. ඔබට සබ්ජෙක්ට් සිලබස් එක දීලා තියෙන এডুকেෂන් ඩිපාර්ට්මන්ට් එකේ. සුභා ධර්මය දීලා තියෙනවා ඔබට ලයිෆ් සිලබස් එක. දීලා ඔබට මෙන්න මේ හැකියාවන් ටික දීලා තියෙනවා. නරක හොඳ බවට හරවන්නත්, විනාශයන් ගොඩ නැංවීම බවට හරවන්න, විනය නැතිකම විනය ඇතිකම බවට හරවන්න. මෙන්න මේ වගේ ගොඩාක් හැකියාවන් ඔබට දීලා ලයිෆ් සිලබස් එකත් ඔබ අතට දීලා සුභා ධර්මය බලන් ඉන්න. එතකොට ඔබ මේවා සම්පූර්ණ කරන විදිය අනුව ඔබ වර්ග වෙනවා unforgettable හෙවත් සදා මතක කළ නොහැකි ගුරුවරයෙක් බවට. ඒ වගේම ඔබ මේවා හරියට ගණන් ගන්න නැතුව මේවා හරියට කරේ නැත්නම් ඔබව ලේබල් වෙනවා unforgivable හෙවත් සදා සමාව දිය නොහැකි ගුරුවරයෙක් බවට. සයිකයි සීරියස් නැට එකක්, සීරියස් දෙයක් එක බොහොම බරපතල. ඔබ unforgettable වෙනවද unforgivable වෙනවද කියන එක ඔබේ අතේ තියෙනවා. එය තීරණය වෙන්නේ ඔබ විෂය මාලාව එහෙම නැත්නම් සබ්ජෙක්ට් සිලබස් කවර් කරන විදිය මතට වඩා ලයිෆ් සිලබස් එක කවර් කරන විදිය. සමහර විට ඔබ ලයිෆ් සිලබස් කවර් කරමින් හොඳට ඉන්න ගුරුවරයෙක් වුණත් මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒකෙන් කනගාටු වෙන්න එපා. එකක් තමයි ළමයි අද ඉන්න සිසුන් ඔබව ගණන් ගන්න එකක් නැහැ. නමුත් අනාගතයේ ඔවුන්ටම තේරෙනකොට ඔවුන් හොඳට ජීවත් වෙනවා කියලා. ඔවුන් කල්පනා කරනකොට මං කොහොමද මේ හොඳ තත්ත්වයට ආවේ? අහවල් ගුරුවරයා මට මඟ පෙන්නපු නිසායි කියලා හිතනකොට ඔවුන්ගේ ජීවිත ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි දෙවෙනි කාණ්ඩය දෙමව්පියෝ. දෙමව්පියෝ අද ඔබට ගරහයි මේ ටීචර්ගේ වැඩේ ඔබ මේ එක එක ඒවා කියා ඉන්න එක. මේ ටීචර් සිලබස් කවර් කරන්නෙත් නැහැ. මෙහෙම ඉඳලා හරියනවද? එහෙම කියලා කියන ඔබට ගරහන දෙමව්පියෝ. අනාගතයේ ඔවුන්ගේ දරුවෝ හොඳින් ජීවත් වෙනකොට ඔවුන් මෙලව ජීවතුන් අතර නැතත්
තව ලෝකයක හරි ඉඳන් බලනකොට ආන් අපේ දරුවෝ හොඳින් ජීවත් වෙනවා. කොහොමද මේ හොඳ තත්ත්වයට ආවේ? අර ගුරුවරයා අපිට දරුවට මඟ පෙන්නපු නිසායි ඒ කාලේ. එහෙම හිතනකොට උන්ගේ ආත්මයන් ඔබට ආශිර්වාද කරයි. තුන්වෙනි කාණ්ඩය අර ඔබත් එක්ක ඔබ හොඳින් වැඩ කරනකොට කෝචෝක් කරපු අය. ඔබව සමච්චලයට ලක් කරපු අය. ඔබට මොනවද ලැබෙන්නේ කියලා අහපු අය. ඔබ කීයක් අරන් යනවද කියලා අහපු අය. ඒ තමයි ඔබ ඒත් එක්ක වැඩ කරන අනිත් ගුරුවරු. අද ඔබව හාස්‍යයටගෙන සිනාසුනාට අනාගතයේ ඔවුන් ඇඳන් වලට වැටිලා අංශභාග හැදිලා ලෙඩ රෝග හැදිලා ළමයින්ගේ ප්‍රශ්න වලට මුහුණ දීලා එහෙම ඔවුන් ඉඳගෙන පශ්චාත්තාප වෙලාකොට ඔවුන්ගේ පශ්චාත්තාපයන් ඔබට ආශිර්වාදයක් වෙන ඇති. මේ ආශිර්වාදයන් ලැබෙන තෙක් ඔබ ජීවත් නොවුනත් ඒ ඔබගේ ඊළඟ පරම්පරාවට හරි ලැබෙනවා. එයත් ඔබට සැකසහිත නම් පොඩ්ඩක් මතක තියාගන්න. අදත් හෙටත් ජීවිත කාලය පුරාවටම ඔබ සමගම සිටිමින් ඔබට ආශිර්වාද කරමින් සිටින බලවේගයක් මෙලොව පවතිනවා. ඒ තමයි සුභාධර්ම. සුභාධර්මය වැරදි කරන්නේ කාටවත්. ඔබේ ගමන් මඟ පහසු නැති බව අපි දන්නවා. ඔබට සමාජයෙන් ලැබෙන දේත් නියත නැහැ ආපස්සට. නමුත් ඔබෙන් සමාජයට පිපෙන මල කිසිදා පර නොවනු ඇත. අපි අද මේ තත්ත්වයෙන් ඉන්නේ අපිට හිටපු ඒ ගුරුවරු නිසා. අපි අද මේ වගේ නොමිලේ හරි මේ සේවාවන් කරන්නේ ඒ ගුරුවරු අපි වෙනුවෙන් කරපු දේවල් මතක් කරගෙන නිසා. මොකද අපි ඒවට ණය ගැති. අපිට උගන්වපු ගුරුවරු විතර නෙවෙයි අපි වෙනුවෙන් ස්කවුටින් කරපු, කැඩටින් කරපු, සෙන්ට් ජෝන් කරපු ඒ ගුරුවරු කැපවෙච්ච හැටි අපි දැක්කා 79 70 ගණන් වල. ඒවට අපේ හිත තුල තියෙනවා. ඒව තමයි මේ ආපස්සට එන්නේ. ඔවුන් අද ජීවතුන් අතර නැතත් ඔවුන්ට ඒ පින ලැබෙනවා. සදා අමතක කළ නොහැකි ගුරුවරුන්ට මගේ ප්‍රණාමය. සමස්ත සමාජයේම ප්‍රණාමය හිමි විය යුතුයි. හිතන්න ඔබ ශක්තිමත්ව ඉන්නකොට හිතන්න. ඔබේ කොන්ද කෙලින් තියාගෙන ළමයින්ව පෙනෙන යුගයේ හිතන්න. ඔබට වහලේ දිහා බලාගෙන ඉන්න වුණාට පස්සේ හිතලා වැඩක් නැහැ. අද හිතන්න. අද හිතන්න. එයයි අවශ්‍ය. අපි වයසට යනවා. කොළොම් තොට නැත මහලු වී අවන්හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ. අපි වයසට යනවා. නමුත් පරිසරය සමාජයේ එහෙමම තරුණ වියේ ඉතිරි වෙනවා. එක යුගයකදී අපි කැමති වුණා පෙනෙන දෙයට. ඒ නිසා තමයි ලස්සන හොයාගෙන යන්නේ. ඊළඟ යුගයක අපි කැමති වුණා ඇහෙන දෙයට. ඒ නිසා තමයි අපි වර්ණනා අහනවට ආසාව වුණේ. වර්ණනා ඇහෙනකොට. නමුත් අවුරුදු 50 පනිනකොට පෙනෙන දේ තුලත් කිසිවක් නැති බව අපිට තේරෙනවා. වර්ණනා ඇසෙන දේ තුලත් කිසිවක් නැති බව තේරෙනවා. අපි දැන් ඉන්නේ තුන්වෙනි යුගයේ තමයි අපිට දැනෙන දේ. අපි මේ වැඩ කරන එකෙන් අපිට දැන් හිතට දැනෙන දේ තමයි වැදගත්. හිතට දැනෙන්නේ අපි අතීතයේ දැන් අවුරුදු 30ක මගේ සේවා කාලේ අපිට දැනෙන්නේ පශ්චාත්තාපයේද ආත්ම සැනසීමද. එතන තමයි සාර්ථකත්වයේ රැඳිලා තියෙන්නේ. ඔබට ආත්ම සැනසීමක් නම් ලැබෙන්නේ ඔබේ සේවා කාලයත් එක්ක ඔබ නිවැරදි මඟ ආපු හොඳ වෘත්තිකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා කල්පනා කරලා බලන්න. ශක්තිමත්ව ඉන්නකොට හිතන්න. ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුණට පස්සේ හිතලා වැඩක් නැහැ. දැන් හිතන්න. ඒ වගේම මතක තියාගන්න අවසානයේ මිනිසුන් ලෙස ඉපදුණු අපිට වගකීම් කීපයක් තියෙනවා. තමාට ලැබුණු හොඳ දේ මතු පරපුරට ලබා දීමත් එක වගකීමක්. තමාට ලැබුණු නොහොඳ දේ මතු පරපුරට ලබා නොදීමත්. මේ දෙක ඔබ කළ යුතුයි. එතකොට තමයි අපේ මිනිස්කම අපි රැකගත්ත වෙන්නේ. ඉතින් මේ ඉන්න මිනිස් සමාජයෙන්ම මිනිස්සු අතරින්ම තමයි මිනිසා තිරිසන් පැත්තට යනවද දේවත්වයට යනවද කියන එක තීරණය වෙන්නේ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසිල් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් ඇසූ දේ නොවේ. ඉතින් මේ මිනිස්සුන් ලෙස ඉපදුච්ච අපි මිනිසුන් ලෙසම ජීවත් වෙලා මිනිසුන් ලෙසම මිය යාමට උත්සාහ කරමු. මගේ පැත්තෙන් කළ හැක්කේ මේ පමණයි. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරන එක, ඔබව ඒ සඳහා යොමු කරන එක, පොළඹවන එක ඒ සඳහාගත් උත්සාහයක් පමණයි මේ. ඉතිරිය තියෙන්නේ ඔබේ අතේ.
ඔබ තීරණය කරන්න ඔබ කෙලෙස දේ සඳහා මුහුණ දෙන්න. අප වෘත්තියට පැමිණි කාරණය සමාජයට අදාළත්වයක් නැහැ. සමාජයට අදාළ වන්නේ වෘත්තිකයාගෙන් අපේක්ෂිතකාරී ඉටුවන්නේද යන්න පමණයි. නිසා අපි මේ සමාජය කෙරෙහි වෛර නොකරින්. සමාජයට වෛර කරලා තේරුමක් නැහැ. මොකද ඔවුන්ට අදාළ නැහැ අපිට මොනවද දුන්නේ අපිට පඩිය කීයද දෙන්නේ කියන එක. ඒක අපි වෙනම විසඳගත යුතු ප්‍රශ්නයක්. ඔවුන්ට අදාළ වෙන්නේ ළමයා ඉස්කෝලේ වන්න පුළුවන්ද බෙහෙත් ටික ගන්න එන්න පුළුවන්ද කියන එක විතරයි මේ දවස්වල ඔබට ටීවී බලනකොට තේරෙන්නේ නැති එක. ඔවුන්ට අදාළ නැහැ අපේ ප්‍රශ්න. ඒ නිසා අපි සමාජයට වෛර කරලා වැඩක් නැහැ. ඒ වෙනුවට අපි යහපත් ගුණාත්මක වෘත්තිකයන් වීමට උත්සාහ කරමු. ඒ වගේම අපිට පුළුවන් නම් මේ වගේ යහපත් සිතුවිල්ලක් ඇති කරගන්න. ඒ තමයි වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතොලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී. ඉතින් අපිට පුළුවන් නම් වෘත්තිකයන් වශයෙන් උගතුන් වශයෙන් මොකක් නැතත් මිනිසුන් වශයෙන් එවැනි සිතුවිල්ලක් තුල ක්‍රියාත්මක වෙන්න කොච්චර වටීද කියලා හිතලා බලන්න. වැරදෙන්න පෙර හිතන්න. වැරදිලා නම් පෙරදිලා විනාශ වෙන්න ඉස්සෙල්ලා හැදෙන්න. එයයි අපේ ඉල්ලීම. එයයි මට කළ හැකි ඉල්ලීම ඔබෙන්. ඉතින් ගුරු වෘත්තියට මම ඉතාමත්ම ගරු කරනවා. මොකද ඒ වෘත්තිය මම දන්නවා ඉතාමත්ම වටිනා බව. ඒ නිසා ඔබ වෙත මේ ඉදිරිපත් කරේ හිතලා බලන්න වෙනස් වෙන්න අවශ්‍ය තැනදී වෙනස් වෙන්න. මේ දේශනය දැනට අවුරුදු 6ක් තිස්සේ පවත්වනවා. ඉතින් මේ වගේම වැඩසටහන අපි පැවැත්වුවා. අදත් මේ පවත්වන්නේ 3 වෙනි වතාවට මේ මාස 2-3 ඇතුළත මේ දේශනය. ඒ වගේම වෙනත් දේශනත් පවත්වනවා. ඉතින් ඔබ ඒයින් ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා මම හිතනවා. ඔබට යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් කතා කරන්න දෙන්න අපහසු වෙයි කට්ටිය වැඩි නිසා ඔබට chat box එකේ දාන්න පුළුවන් ඔබේ අදහස. මම ටිකක් වෙලා ඒ ටික බලන්නම්. ඊට පස්සේ එතනින් ඉවත් වෙනවා අපි. එහෙමනම් ඔබ සියලු දෙනාටම හොඳ වෘත්තිකයෙක් වශයෙන් මේ ඔබ ඉදිරියේ ඉන්න ළමා පරපුරට හොඳ සේවාවක් කරලා අපේ මේ සමාජයට හොඳ පුරවැසියන් දායක කිරීමේ ශක්තියත් ඔබට ලැබේවා කියලත් නිරෝගී යහපත් සාමකාමී ජීවිත ඔබට අත්වේවා කියලත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අද මේ වැඩසටහන ඔබට ලැබුණේ ඒ මහනුවර මයිලපිටිය ඒ පාසලේ දායකත්වයෙන් ඔවුන්ගේ ඉල්ලීම මත. ඉතින් ඒ ගැන ඔවුන්ටත් ඔබේ ස්තුතිය ප්‍රකාශ විය යුතුයි කියලා මෙනෙහි කරමින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි අසා සිටියට.